පුතාලා දුවලා අද දවසේ මම ඔයාලට කතා කරන්න හදන්නේ අපි 10 වසර 7 වෙනි පාඩමේ පළවෙනි කොටස කතා කරා. අද දවසේ ඔයාලට කතා කරන්න හදන්නේ මම 10 වසර 7 වෙනි පාඩමේ දෙවෙනි කොටස තමයි පුතේ අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. එහෙනම් අපි යම් පාඩමට මම මුලින්ම අද දවසේ කතා කරන්න හදන්නේ ඔයාලට බලන්න මේ ප්‍රශ්නේ අපෙන් අහනවා මෙන්න ලොකු ප්‍රශ්නයක්. හරිද? අපෙන් අහනවා පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු අහනවා. බිඳ වැටීමට හරි හේතු තුනක් විග්‍රහ කරන්න කියලා අහනවා. තුනක් විග්‍රහ කරන්න. පැහැදිලිද? හරි මොකද්ද ප්‍රශ්නේ අල්ලගන්න? පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු සාධක තුනක් විග්‍රහ කරන්න කියලා අපෙන් අහනවා ප්‍රශ්නයක්. තේරුණාද? හරි. එතකොට දැන් මෙහෙමත් අහන්න පුළුවන් ඕක. ඕක අහන්න පුළුවන් දැන් අනුරාධපුරයයි පොළොන්නරුවයි දෙකම එකතු කරලා ඇහුවොත් රජරට ශිෂ්ටාචාරය පරිහානියට පත්වන්නේ කොහොමද කියලා අහන්නත් පුළුවන්. තේරුණාද? මේ දෙකටම ඇහුවත් මේ උත්තරේ ගන්න පුළුවන් මම කියලා දෙන එක. අපිට මෙතන විශේෂවනේ පොළොන්නරුව නිසා අපි පොළොන්නරුව කියලා අපි ප්‍රශ්නෙට දැම්මා. හරි. එතකොට මම යනවා පළවෙනි මාතෘකාව ගාවට අපි කතා කරන පළවෙනි මාතෘකාව තමයි අපි කතා කරන්නේ පුතේ මේ ප්‍රශ්නේ ආවම අපි කියන්න ඕන පොළොන්නරු බිඳවීම ප්‍රධාන හේතුවක් තමයි දුර්වල පාලකයින් බලයට පත්වීම කියන කාරණාව. දුර්වල පාලකයින් බලයට පත්වීම බලපානවා පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්න බලපානවා. එහෙනම් අපි යන්න හදන උත්තරේ කොහොමද ලියන්නේ? ඒතර ඔයාලා දන්නවා අපි කලින් මේකෙදි කතා කරා අපේ පොළොන්නරු රාජධානියේ හිටිය ඉතාමත් හොඳ රජවරු දෙන්නේ ප්‍රබල රජවරු දෙන්නේ. එක්කෙනෙක් තමයි පළමුවන විජයබාහු රජතුමා. පැහැදිලිද? එතකොට මේ රජතුමා අපි දන්නවා චෝලයන්ගෙන් අපේ රට නිදහස් කරගත්තා කියලා අපි දන්නවා. හරි. ඒ වගේම තමයි මේ රජතුමාට පස්සේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ පාලකයා තමයි පළමුවන පරාක්‍රම බාහු රජතුමා. පැහැදිලිද? ඒතර මේ රජතුමා අපි දන්නවා මහා පරාක්‍රම බාහු නමින් හඳුන්වනවා. ඒ වගේම පෙරදිග ධාන්‍ය ගාරයක් බවට පත් කරේ මේ රජතුමා. අපේ රටින් පිට රටවල් වලට හාල් ලැබුවේ මේ රජතුමාගේ කාලේ. තේරුණා? ආසින් වැටෙන එක්දිය බිලක්වත් ප්‍රයෝජනෙ නොගෙන මුහුදට ගලා යාමට නොදෙන්න කිව්වේ මේ රජතුමාගේ කාලවකවානුවේදී. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒතකොට මම කියන්න හැවිද්දේ මේ රජවරු දෙන්නම ඉතාම ශ්‍රේෂ්ඨ රජවරු. නමුත් මතක තියාගන්න මේ රජගොල්ලෝ දෙන්නගෙන් පස්සේ මේ පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රජ වෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ නංගිගේ පුතා වන හරිද කවුද යාගේ නම මම ඔයාලට මෙතනින් ලියන්නම්. හරි. දෙවන විජයබාහු රජතුමා. කවුද නම? දෙවන විජයබාහු රජතුමා. හරි. ඒතර මේ රජතුමා ගත්තොත් එහෙම එයාට ලොකු කාලයක් රජකම් කරන්න හම්බෙන්නේ නෑ පුතේ. මතක තියාගන්න මෙයා රජකම් කරන්න හම්බෙන්නේ අපි ගත්තොත් අවුරුද්දක් වගේ කෙටි කාලයක්. හරිද? මම ඉස්සරහින් දානවා අවුරුදු 1යි මේ රජතුමා හිටියේ කියලා. එහෙම තාමත් දුර්වල පාලකේ තමන්ගේ සියසුනවත් රැකගන්න බැරි පාලකයෙක් තමයි පුතේ මෙතනින් පස්සේ බිහි වෙන්නේ. හරි. ඊළඟට මෙයාගෙන් පස්සේ අපිට වැදගත් වෙන ඊළඟ පාලකයා තමයි අපි කියනවා 6 වන මිහිඳු. කවුද? 6 වන මිහිඳු රජතුමා. 6 වන මහින්ද කියලාත් අපි කියනවා. ඒත් මේ 6 වන මිහිඳු රජතුමා ගත්තා එයාටත් ඒ වගේම තමයි පුතේ මතක තියාගන්න වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ. මෙයා හිටියේ කොච්චර කාලයක් දන්නවද? මෙයා හිටියේ පුතේ මතක තියාගන්න දින 5ක පමණ ඉතාමත්ම සුළු කාලයක්. පැහැදිලිද කියන කාල දින 5යි. හිතන්නකෝ. හරි. එතකොට මේ රජතුමාලගෙන් පස්සේ අපි ඉතා පොඩ්ඩක් තව රජ කෙනෙක් ගැන ඔයාලට පෙන්වා දුන්නොත් එහෙම අපි දන්නවා කාලිංග වංශික රජ පරපුර බලයට පත් වෙන පොළොන්නරුවදී. ඒක කාලිංග වංශයේ අපි දන්න ප්‍රධාන රජතුමා තමයි කවුද? නිස්සංක මල්ල රජතුමා ගත්තා. මේ රජතුමා රාජ්‍ය පාලනය කරන්නේ අවුරුදු 9යි. ඒක ටිකක් හරි මේ පරාක්‍රම බාහු රජතුමාගෙන් පස්සේ ටිකක් හරි හොඳ පාලනයක් කරන් යන්නේ කවුද? ඔයාලා කියන්නේ නිස්සංක මල්ල රජතුමා. ඒත් අවුරුදු කීයද කියන්නේ 9යි. ඒක මේ අවුරුදු 9 ඇවිල්ලා ලොකු කාල සීමාවක් නෙවෙයි. අපි දැන් අනුරාධපුර අවදී අපි දන්නවා පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70 වල් හිටියා.
එලාර රජතුමා අවුරුදු 44ක් හිටියා. වසම රජතුමා අවුරුදු 44වල් හිටියා. ඒත් ඒවත් එක්ක බලනකොට මෙතන අවුරුදු 9යි. පැහැදිලිද කියන කාරණා. ඒ නිසා මේ පොළොන්නරුවේ අවසාන කාලේ පළවෙනි පරාක්‍රම රජතුමාගෙන් පස්සේ අපි ගත්තොත් එහෙම වෙන වෙනින් කිව්වොත් එහෙම ක්‍රිස්තු වර්ෂ 1186 ඉඳලා පොළොන්නරුව හරිය බිඳ වැටීමට ලක් වෙන ක්‍රිස්තු වර්ෂ 1215 දක්වා හරිද මේ අවුරුදු 29 තුල මතක තියාගන්න පාලකව වෙනස් වෙලා තිනවා කීයක්ද කතා කරන්නේ කියන්නේ 12 දෙනෙක්. ඉතින් බලන්න අවුරුදු 29ක් තුල පාලකයෝ 12 දෙනෙක් මාරු වෙලා. තේරුණාද කියන කාරණා. කොච්චර දුර්වලද බලන්න. දැන් මෙතනුත් අපිට ඕන නිස්සංකම රජතුමාව අයින් කරොත් එහෙම පාලකයෝ 11 දෙනෙක් පාලනය කරලා තියෙන අවුරුදු 20ක් වගේ කෙටි කාලයක්. තේරෙනවා. නිසා මේ දුර්වල පාලකින් බලයටපත් වීම තමන්ගේ සිහසුනම රැක ගන්න බැරි විදියට පැහැදිලිද කියන කාරණා. මේගොල්ලෝ මේ පාලන කටයුතු ගෙන යාම මේක ඊ타මත්ම මේ පොළොන්නරුව බිඳ වැටෙන්න ඊ타මත්ම හොඳ කාරණාවක් බවට පත් වෙනවා. පැහැදිලි පොළොන්නරුව බිඳ වැටීම සඳහා මේ කාරණාව ප්‍රබල වෙනවා කියන එක ඔයා මතක තබා ගන්න ඕන. පැහැදිලිද කියන කාරණාව. හරි. එහෙනම් මොනවද තමයි පළවෙනි මාතෘකාව මේක නැවත බලන්න. අපි දෙවෙනි මාතෘකාව ගාවට යන්නයි දැන් සැරසෙන්නේ. ඒතකොට දෙවෙනි මාතෘකාව ගාවට යනකොට මම මේ මාතෘකාව මෙතන පොඩ්ඩක් මකනවා මේ කොටස. මකලා මම කියන දෙවෙනි මාතෘකාව මම වාට ලියනවා. හරි. පාණ්ඩ්‍ය සහ කාලිංග හරි වංශයන් අතර ඇති වූ බල අරගලය. කාලිංග වංශයන් අතර ඇති වූ බල අරගලය කියන කාරණාව. හරි. කාලිංග වංශ අතර ඇති වූ අපි කියනවා බල අරගලය කියන මාතෘකාවට යනවා. පැහැදිලිද? හරි. එතකොට මෙතනදිත් ඔයාලට පෙන්වා දෙන්න පුළුවන්. හරි. මේ පළවෙනි විජයබාහු රජතුමා කියලා කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා, ඒ වගේම දෙවන විජයබාහු, හයවන මිහිඳු මේ සියලු දෙනාම ගත්තොත් ඒ මතක තියාගන්න ඕන මේගොල්ලෝ මොන රජවරුද දන්නවද? පාණ්ඩ්‍ය වංශික රජවරු. පැහැදිලිද? හරි. ඒතකොට මේ කාලිංග වංශය මුලින්ම අපේ රටේ රජ වෙන්නේ මුල්ම පාලකයා තමයි කාලිංග වංශයේ නිස්සංකම රජතුමා. ඒක කෙටි ප්‍රශ්නයක්ත් ඒක අල්ලගෙන තියාගන්න. ඒතකොට මේ නිස්සංකමල්ලගේ රජවීමත් එක්ක එතනින් පස්සේ මේ කාලිංග වංශිකයෝයි පාණ්ඩ්‍ය වංශිකයෝයි හරි මේ දෙගොල්ලෝ පුතේ රාජ්‍යත්වයේ සඳහා යම් කිසි විදියක බල අරගලයක නිරත වෙනවා. පාණ්ඩ්‍ය වංශිකයෝ බලනවා පාණ්ඩ්‍යයව පාණ්ඩ්‍ය රජ කෙනෙක්ව බලයට පත් කරන්න. කාලිංග වංශිකයෝ බලනවා කාලිංග වංශිකයෙක්ව බලයට පත් කරන්න. තේරුණාද කියන කාරණා. මේ නිසා මේ දෙගොල්ලන්ගේ බල අරගලය මේ පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමට හේතුවක් බවට පත් වෙනවා. ඒතර අපි උදාහරණ පෙන්වන්න ඕන. දැන් පාණ්ඩ්‍ය වලට උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේ රජුරුන් පෙන්වා දෙන අතරතුර අපි ගත්තොත් මේ නිස්සංකමල්ල රජතුමාගෙන් පසු කාලීනව අපි ගත්තොත් දැන් පරාක්‍රම බාහු රජතුමා දන්නවනේ. මේ පරාක්‍රම බාහු රජතුමාගේ බිසව තම් බිරිඳ රැජින අපි ගත්තොත් එයා තෙවරක් තුන් පාරක් එයා රැජින බවට පත් වෙලා තියෙනවා අපේ රටේ. පැහැදිලිද? පළවෙනි සැරේ රජ වෙනවා, ටික කාලයක් ඉන්නේ, ඊට පස්සේ හැංගෙනවා, ආයෙ රජ වෙනවා, ආයෙ හැංගෙනවා, ආයෙ රජ වෙනවා. මේ ආදී වශයෙන් තෙවරක් අපේ රට පාලනය කරපු පොළොන්නරු රැජින කවුද ඇහුවොත් කවුද නම් කියන්නේ ලීලාවති රැජින. ඒක මතක තියාගන්නත් ඕන. ඒතර මේ වගේ. ඒතකොට ඊළඟට අපි කාලිංග වංශිකයෙක්ගේ අභ්‍යරුවොත් ඒත් එහෙමයි. උදාහරණයක් ගත්තොත් නිසංගමල්ලගෙන් පස්සේ නිසංගමල්ල රජතුමාගෙන් පස්සේ යාගේ බිසව යාගේ රැජින රජ වෙනවා පුතේ. කල්යාණවති බිසව. තේරුණාද කියන කාරණා. ඒතර කාලිංග වංශිකයෝ බලන්නේ ඒ අයව රජ බලයටපත් කරන්න, රාජ්‍යත්වයටපත් කරන්න. ඒ වගේම තව උදාහරණයක් අපිට දෙනවා. ඒ තමයි නිස්සංකමල්ල රජතුමාගේ සහෝදරියකගේ පුතෙකු ඒ වගේම චෝඩගක්කගේ සහෝදරයා වූ සාහස්ස මල්ල කියලා කියන්නේ. තේරුණාද කියන කාරණාව? කවුද? නිස්සංකමල්ල රජතුමාගේ සහෝදරියකගේ පුතෙකු. හරි. ඒ වගේම චෝඩගක්කගේ සහෝදරයා වූ කවුද නම? සාහස්ස මල්ල කියන කෙනා රජ වෙලා තියෙනවා පුතේ කාලිංග වංශිකයෙක් ලෙස. තේරුණාද කියන්නේ? ඒතර ඒකත් උදාහරණයක් ලෙස දාන්න. ඔයා කියන්න තියෙන එහෙනම් මේ බල අරගලය පේනවා ඇති ඔයාට. ඒ නිසා පාණ්ඩ්‍ය කෙනෙක් රජ වෙනවා, ටික දවසක් යනකොට කාලිංග කෙනෙක් අර පාණ්ඩ්‍ය කෙනාව මරලා රජ වෙනවා. කාලිංග කෙනෙක් රජ වෙනවා,
ඊට පස්සේ යාම මරලා පාණ්ඩේ කෙනෙක් රජ වෙනවා. තේරුණාද කියන කාරණා මේ ආදී වශයෙන් අපි ගත්තොත් එහෙම මේ ඇතිවෙච්ච අරගලය පොළොන්නරුව බිඳ වැටෙන්න බලපානවා පුතේ. ඔන්න ඕක දෙවෙනි මාතෘකාව ලෙස ඔයා අරගෙන ලියවෙන්න ඕන. හරි. ඒතකොට මම යනවා තුන්වෙනි මාතෘකාව ගාවට යන්න හදන්නේ අද දවසේ. බලමු තුන්වෙනි කාරණාව අපි කොහොමද ලියන්නේ කියලා. හරි. තුන්වෙනි කාරණාව ගාවට එනකොට පාඩ කියන්න තියෙන කාරණාව තමයි බලන්න අපි කියනවා ආර්ථික පරිහානිය කියලා අපිට දෙනවා මාතෘකාවක්. හරි. අපි ඒකත් කතා කරමු. ආර්ථික පරිහානිය කියන මාතෘකාවට එනවා. ආර්ථික පරිහානිය ගැන ගත්තොත් එතෙන්දිත් ඔයා මුල ආරම්භයක් ගන්න පුළුවන්. අපි අනුරාධපුර අවධිය ගත්තා. පොළොන්නරුව අවධියෙන් මුල අවධිය ගත්තා. කුෂිකාර්මික අතින් අපි ගත්තොත් එහෙම අපේ ශාස්ත්‍රීයකම අවධිය අපේ ලංකාවේ තිබිච්ච පැහැදිලි. පළවෙනි පරාක්‍රමබාහුතුමාගේ කාලේ මම කතා කරා ඉස්සෙල්ලා පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණා. අපේ රටින් බුරුමයට පැහැදිලිද ඉන්දියාවට චීනය වගේ තායිලන්තය වගේ රටවල් වලට අපේ රටින් අපි යවලා තියෙන පුතේ සහල්. ඒගොල්ලෝ අපේ රට හැඳින්නුවේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. අහසින් වැටෙන එක්දිය විදක්වත් ප්‍රයෝජනෙ නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන්න කියලා තමයි අපේ පරාක්‍රමබාහුතුමාගේ ප්‍රධාන පාඨය බවට පත් වුනේ. මේක අහනවා හොඳේ. ඔක අහනවා කවුද ඔක කිව්වේ කියලා අහනවා. පළවෙනි පරාක්‍රමත මහා පරාක්‍රම බාහුව කියන එක මතක තියාගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම තව එකක් දෙන්නම්. මහවැව් අපි ගත්තොත් එහෙම මෙතුමා හදලා දුන්න 163ක්. හරිද? කුඩා වැව් 2376ක්. වාරි මාර්ග 3910ක්. අමුණු 165ක් හදපු ප්‍රබල රජ කෙනෙක් තමයි කවුද මේ? පළවෙනි පරාක්‍රම බාහුතුමා කියලා කියන්නේ. හිතන්නකෝ අපේ ඒ කාලේ තිබිච්ච කොහොමද ශාස්ත්‍රීයත්වය කියන එක කුෂිකර්මාන්තය ඇති පැහැදිලිද? එතකොට මම මේ කියන්න හදන්නේ ඔයාලට මේ තිබිච්ච කාල වකවානුව ගැන රූල් දෙක තුනක් ඔයා ලියන්න පුතේ. පැහැදිලිද කියන කාරණා. ඊට පස්සේ කියන්නේ ශාස්ත්‍රීයත්වය අඩු වෙනවා. මොකද හොඳ පාලකෙක් අපි හිටමු නැති බව අපි උඩින් කතා කරා. තේරුණාද කියන ඒකත් එක්ක අපි දකිනවා ඒ මධ්‍යගත ප්‍රදේශයේ පාලනය කරන්න. පැහැදිලිද කියන කාරණා. හරි. නැත්නම් ප්‍රධාන රජු කෙනෙක් හොඳ රජ කෙනෙක් නැතිවීම ප්‍රාදේශීය පාලකයන් පැහැදිලිද? ඒගොල්ලෝම පාලනය කරගන්නත් මේ රජ කෙනෙක් නැතිවීම නිසා බැරි වෙනවා පුතේ. පැහැදිලිද? ප්‍රාදේශීය පාලකත් ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න පටන් ගන්නවා. එතකොට හරියාකාරව කුෂිකර්මාන්තයක් සිදු වුණේ නැහැ මේ කාලවකවානුවේ. වෙළඳාම කියන සාධකයක් හරියාකාරව සිදු වුණේ නැහැ පුතේ. පැහැදිලිද කියන කාරණා. ගමනාගමනයක් හරියාකාර පාරවල් ටික හැදෙන්නෙත් නැහැ. ඒතර මෙවැනි අර්බුදකාරී මේ වාතාවරණය තුල අපි ගත්තොත් එහෙම කුෂිකර්මාන්තය දිගින් දිගටම කියන්න බිඳ වැටීමකට ලක් වුණා කියන පැත්ත තමයි ඔයා මෙතනදී පෙන්වා දෙන්නට අවශ්‍යතාවය තියෙන්නේ. පැහැදිලිද? හරි. ඒතකොට මේ ගැන අපි මේකේ කුෂිකර්මාන්තය බිඳ වැටීමේ උච්චතම අවස්ථාව කතා කරනවා අපි තව ටිකකින් කාලිංග මාගගේ ආක්‍රමණයත් එක්ක. පැහැදිලිද? එහෙනම් මේ ටික මෙතෙන්ට ප්‍රමාණවත්. ඔයා මේ ටික ලියලා දාන්න උතෙන්. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද? හරි. එහෙනම් මම තුන්වෙනි මාතෘකාවත් නිමා කරනවා. අපේ රට ශාස්ත්‍රීයව තිබුණා කියන කාරණාව. අපේ පාලකෙක් හරියාකාරව නොතිබුණා. හිටියා. ඒකත් එක්ක ප්‍රාදේශීය පාලකයන්වත් අපිට බැරි වුණා හරියාකාරව කියන ක්‍රියාත්මක කරවන්න මේ කුෂිකර්මාන්තය තුල හරියාකාරව. ඒතොර ඒගොල්ලෝ හරියාකාරව නැති නිසා පුතේ මොකද වෙන්නේ? ඒ ගොවියෝ හරියාකාරව ගොවිතැන් කරගන්න ඒගොල්ලන්ට විදිහක් නැහැ. වැව් ටික හැදෙන්නේ නැහැ කියන කාරණාව. ඒවා කැඩී බිඳී ගිහිල්ලා කියන කාරණාව. තේරුණාද කියන කාරණාව? ඒතොර සොරවුනේ පුතේ පැහැදිලිද? විසෝකොටු හරියාකාරව නැහැ. ඉතින් මේ දේවල් දාන්න. ඒ විතරක් නෙමෙයි අපි කියන්න ඕන තව පැත්තක් තමයි. ඒක වෙළඳාම සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒ ගැන බලන්න ප්‍රාදේශීය පාලකයවත් උඩින් ඉන්න රජුවත් හිටියේ නැහැ. ඒ නිසා ඊ타මත්ම අපි කියනවා පරිහානිකර තත්ත්වයක් උදා වෙන කුෂි කාර්මික රටාව තුල කියන එක ඔයා පෙන්වා දෙන්න ඕන ආර්ථික රටාව තුල. ඊයස අපි යනවා ඊළඟ මාතෘකාව ගැන කතා කරන්න. මේ මාතෘකාවෙන් පස්සේ මම ඔයාට පොඩක් අදහස් කරා ඔයාට පොතේ නැති තව මාතෘකාවක් පොඩ්ඩක් උගන්වලා යන්න. ඒ තමයි ඇවිල්ලා ඔයාට මෙන්න මේක ගන්නත් පුළුවන්. පරාක්‍රම බාහු රජුගේ විදේශ ප්‍රතිපත්තිය ගන්න පුළුවන්. විදේශ ප්‍රතිපත්තිය බලපානවා පොළොන්නරුව බිඳ වැටෙන්න පුතේ. පැහැදිලිද කියන එක. හරි අපි බලමු එහෙනම් කොහොමද මේක බලපාන්නේ කියලා. දැන් ඔයාලා ගත්තොත් මේ මම අඳින්න ඉන්දියාව පැහැදිලි. හරි. මේ ඉන්දියාවේ මේ පැත්තේ අපි දන්නවා මම හැමදාමත් අඳිනවා. මෙයාට කියනවා අපි මේ රටට අපි කියනවා
බුරුමය කියලා. හරි මෙයාට අපි කියනවා තායිලන්තය. මෙයා ඇවිල්ලා කාම්බෝජය. මෙයා ඇවිල්ලා ගත්තොත් වල්ගතරුවක් වගේ තියෙන ලාઓස්. මෙයා ඇවිල්ලා ගත්තොත් වියට්නාම්. මෙයා ඇවිල්ලා ගත්තොත් අපි කියනවා මැලේසියාව. හරි මෙයා සුමාත්‍රා. මෙයා ජාවා. මට ඔච්චර ඔය ඕනේ නැහැ. තව අඳින්න පුළුවන්. හරි එතකොට මේ අඳිනවා මම මේ ශ්‍රී ලංකාව. ඒතර අපි ශ්‍රී ලංකාවෙන් හරි අපේ වෙළඳ නැව් යනවා පුතේ ඉස්සර මේ රටවල් වලට බාණ්ඩ අරගෙන යනවා. එතකොට මේක වෙළඳ නැවක් යනවා වන්න කාම්බෝජයේ බලාමේ අන්න තමයි මේ හදන්නේ. මේ වෙළඳ නැව. මේ වෙළඳ නැව අල්ල ගන්නවා කවුද? මේ බුරුමේ ඉඳපු රජ කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි අලවුන් සිතු රජතුමා. කවුද නම කියන්නේ? අලවුන් සිතු කියලා රජ කෙනෙක් මේ නැව කොල්ල කනවා. පැහැදිලිද? මේ ලස්සන කුමාරිකාවුත් ඉන්නවා. ඒ කුමාරිකාව මේ නැව මේ සියල්ලම කොල්ල කනවා. හරි. ඒතර අපේ මෙහි ඉන්නේ මහා පරාක්‍රමබාහු රජතුමානේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ හරි සෙන්පතියෙක් ඉන්නවා මතක තියාගන්න. එයාගේ නම තමයි නගරගිරි කිත්ති. හරි. නගරගිරි කිත්ති. අපි තව නමක් කියනවා නම් ඔයාට කිත්නුවරගල් සෙනවියා. කිත්නුවරගල් සෙනවියා. පැහැදිලිද? මේ සෙනවියාව ධම්මලා තව සේනාවක් එක්ක ගිහිල්ලා මේගොල්ලෝ ආක්‍රමණය කරනවා කොහෙද කියන්නේ බුරුමේ අල්ලගෙන තියෙනවා. බුරුමයන් කොටසක් අල්ලගෙන තියෙනවා. පැහැදිලිද කියන කාරණාව. හරි. ඒ නිසා මෙන්න එහෙන් බදුපවා අපි අරගෙන තියනවා කියන එක ඔයා මතක තියාගන්න. ඔක එක ඔන්න මේ කාලෙ වෙච්ච ප්‍රබල සිද්ධියක්. ඒ වගේම තවත් සිද්ධියක් වෙනවා මෙන්න මෙහෙම එකක්. මම ඒක ඔයාලට මෙතනින් අදින්නම්. මෙතන ඊට මදි ඉඳලා එන ශ්‍රී ලංකාව. මෙතන අපි කියනවා විල්ලා චෝල දේශය. එයාට අපි කියනවා පාණ්ඩ්‍ය දේශය. එන පාණ්ඩ්‍ය දේශයේ රජතුමා තමයි අපි ගත්තොත් එහෙම මම ඔයාලට මතක් කරනවා පරාක්‍රම පාණ්ඩ්‍ය තමයි මේ කාලේ ඉන්නේ. හරිද? පරාක්‍රම පාණ්ඩ්‍ය කියලා රජ කෙනෙක්. චෝලයෝන් ඉන්නේ කුලසේකර කියලා කෙනෙක්. හරිද? ඒතර මේ කුලසේකර කියන කෙනා මේ පාණ්ඩ්‍ය රාජ්‍ය ආක්‍රමණය කරනවා. හරි. එතකොට මේ අපේ මේ ඉන්දියාවේ ඉන්න පාණ්ඩ්‍ය මේ පරාක්‍රම පාණ්ඩ්‍ය කියන කෙනා පැහැදිලිද අපේ පළවෙනි පරාක්‍රමබාහුයි තමයි උදව් ඉල්ලනවා මේ වෙලාවේ. හරිද? කුලසේකරව පන්නා දාන්න මෙයාට මේ රාජ්‍ය නැවත පාණ්ඩ්‍ය දේශයේ පරාක්‍රම පාණ්ඩ්‍යට ලබා දෙන්න කියලා. හරිද? ඒතර අපේ පළවෙනි පරාක්‍රමබාහු කරපු වැඩේ එයා ගාව ඉන්නවා හොඳ සෙන්පතිවරු දෙන්නෙක් කියවුවා. මම මෙතන නම ලියන්නම්. ලංකාපුර කියන සෙන්පතියවයි ජගත් විජය කියන හරිද? මේ සෙන්පතියවයි ධම්මලා ලංකාපුර සෙන්පතියයි ජගත් විජය කියන සෙන්පතිවරුන්ව ධම්මලා හමුදාවක් එක්ක කොහෙටද යවන්නේ? අපි ගිහිල්ලා පහර දෙනවා පාණ්ඩ්‍ය දේශයට තමයි පහර දෙන්නේ. හරි චෝලයන් නෙමෙයි පාණ්ඩ්‍ය දේශයට පහර දීලා කුලසේකර වෙලවල දාලා මේ පාණ්ඩ්‍ය දේශයම් කාලයක් අපි යටතේ තියාගෙන බය පරාක්‍රම පාණ්ඩ්‍යයට බාර දීලා තිනවා පුතේ මේ ප්‍රදේශය පාලනය කරගෙන යන්න. තේරුණාද කියන්නේ? හරි නෝ ටික ඔයාලට ලියන්න පුළුවන්. එතකොට මම මොකද මේක ප්‍රශ්නට සම්බන්ධ වෙන්නේ මේ පරාක්‍රමබාහු රජතුමා තාමත් ප්‍රබල රජ කෙනෙක් බව පේනවනේ. පැහැදිලිද? මේ රටවල් කෝ ආක්‍රමණය කරලා තියෙනවනේ. හරි. එතකොට ඒක පසු කාලින වෙනකොට අපේ ඉන්නේ දුර්වල පාලකයෝනේ. ඒතර කාලිංග මාගල වගේ අය ඒගොල්ලෝ උතුරු ප්‍රදේශයට ආක්‍රමණය කරන්න යන්නේ නැතුව මේ දකුණු ප්‍රදේශයේ වෙච්ච ලංකාව කෙරෙහි ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ පැමිණෙන්න මේ පරාක්‍රමබාහු රජතුමාගේ විදේශ ප්‍රතිපත්තිය බල තියෙනවා. පරාක්‍රමබාහු රජතුමා කලින් ආක්‍රමණය කරානේ කොහෙද කියන්නේ පාණ්ඩ්‍ය දේශයේ පවා. පැහැදිලිද? එතකොට ඒවා ඒ කාලේ මෙයා හොඳින්ද ආක්‍රමණය කරා. අපේ දුර්වල වෙනකොට ඒ රටින් අපේ රටවල් වලට ආක්‍රමණ පැමිණෙන්න පරාක්‍රමබාහුගේ අර තිබ්බ විදේශ ප්‍රතිපත්තිය හේතුවක් වුණාට ලියන්න පුළුවන්. ඒක මේ පාර පොතේ වාට දීලා නැති වුණාට අපි ඉගෙනගෙන තියෙන දේවල් මේ කලින් පොත්වල තිබිච්ච දේවල් වාට එකක් ලියන්න පුළුවන්. අපි යන්න හදන්නේ වාගේ ප්‍රබලම ප්‍රශ්නයක් ගාවට යන්න හදන්නේ. උත්තරයක් ගාවට යන්න හදන්නේ. අපි එතනතර ප්‍රශ්නිකුත් තියෙනවා වෙනම එකක් මම එකක් කියන්න හදන්නේ. මේ බලන්න. දැන් මම කතා කරන යන මාතෘකාව තමයි මේක දැන් මම මතනවා. හරිද? අවසාන මාතෘකාව මේ ප්‍රශ්නේ. හරිද? ඒක තමයි අවිල්ල මතක තියාගන්න කාලිංග මාගගේ ආක්‍රමණ. හරි? ඒක තමයි පොළොන්නරුව බිඳ වැටෙන්න ආසන්නතම හේතුව. හරිද? කාලිංග මාගගේ ආක්‍රමණය කියන එක. අල්ලගන්න කෙටි ප්‍රශ්නයක් අහනවා.
පොළොන්නරුව බිඳ වැටෙන ආසන්නතම හේතුව මොකක්ද කියලා අහුවොත් එහෙනම් උත්තරේ ගන්න කාලිංග මාර්ගයේ ආක්‍රමණය කියන එක ඔයා ගන්නට ඕන. පැහැදිලිද කියන එක. හරි. එතකොට මම මේවට අදහස් කරන් තව ප්‍රශ්නයක් මේකෙන් ගොඩනගෙන්න පුළුවන් කියලා මෙහෙම හිතන්න. දැන් මේ ප්‍රශ්නය ආවොත් පොළොන්නරුව ආයුධානය බිඳ වැටෙන්න හේතු තුනක්. රාජරට ශිෂ්ටාචාරය බිඳ වැටෙන්න හේතු තුනක් ඇහුවොත් ඔයාට එක මාතෘකාවක් ලෙස කාලිංග මාර්ගයේ ආක්‍රමණය කියන එක ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අහන මෙහෙම ප්‍රශ්නයක්. මේ පොළොන්නරුව බිඳ වැටෙන්න කාලිංග මාර්ගයේ ආක්‍රමණයේ බලපෑ ආකාරය කරුණු තුනකින් විග්‍රහ කරන්න කියලා අහනවා. හරිද? ඒතකොට මම ඔයාලට දැන් ආයෙ කරන වැඩේ තමයි මේ කාලිංග මාර්ගයේ ආක්‍රමණය කෑලි තුනකට උගන්වන්න හදන්නේ. හරිද? ඒතකොට ඔයාලට මේ ප්‍රශ්නේ ආවොත් එහෙම ඔයා කරන්න ඕන ඒ කෑලි තුන එකතු කරලා එක උත්තරයක් ලෙස ඔයා ලියන්න. පැහැදිලිද? ඔයාට නිකන් හරි අර මම දෙවණියට කියපු ප්‍රශ්නේ අහුවොත් මොකද්ද ප්‍රශ්නේ? පොළොන්නරුව බිඳ වැටෙන කාලිංග මාර්ගයේ ආක්‍රමණයේ බලපෑ ආකාරය කරුණු තුනකින් අහුවොත් මම දැන් මෙයාව කෑලි තුනකට ලස්සනට ඔයාලට කඩලා දෙනවා. ඒක ඉතාමත් හොඳින් කියන්න ලියන්න. පැහැදිලිද කියන එක හරියටම නැස්ති වෙන්න අපි එතෙන්ට යනවා. එහෙනම් පළවෙනි මාතෘකාව බවට පත් වෙන්නේ මම එතෙන්දී ගන්නෙ. හරි. හරිද? ඉඳපු අපේ ඉන්නවනේ පුතේ පාලකයෝ ඉන්නවනේ. පැහැදිලි? අපේ රටේ ඒ පාලකයොන්ම හරිද? මෙයා පුතේ හොය මරලා දානවා. පැහැදිලිද කියන කාරණා. හරි. අපේ රජවරු ඉන්නවනේ. දැන් මේ කාලිංග මාර්ග එනකොටත් ඉන්නවා අපේ රජ කෙනෙක්. අපි කතා කරමු පැහැදිලි කියන කාරණා. හරි. එතකොට මේ ඉන්න අපේ රාජ්‍ය නායකයොන්ම හරිද? මෙයා හොය මරලා දානවා. පැහැදිලිද කියන කාරණා. හරි. ඒ නිසා අපි එක මාතෘකාවක් ලෙස ගන්න පුළුවන් එතනදී. හරි. අපේ රජවරුන් අනාගත නායකයින්ව මරා දැමීම. අනාගත නායකයන්ව මරා දැමීම කියන කාරණාවට එනවා. ඔතෙන් එනකොට මම ඉතිස්සලා මෙයාගේ ආරම්භයක් ගන්නවා. මෙයා කාලිංග දේශයේ තමයි පුතේ ඉඳන් තමයි මෙයා එන්නේ. හරිද? ඒක කමයාගේ නම තමයි කවුද? මාගනේ. පැහැදිලිද? එතකොට මේ එන කෙනාට අපි කියන්නේ කවුද? මෙයාගේ නම හැදෙනවා කාලිංග මාග. හරි. කාලිංග දේශයේ ඉන්නේ මාග මෙයාගේ නම. එයාට අපි කියනවා කාලිංග මාග. මෙයා 24000ක කේරළ සෙබළුන් අරන් තමයි එන්නේ අපේ ලංකාවට. හරිද? ඇවිල්ලා අපේ රටේ පොළොන්නරුවේ ඉන්න අවසාන පාලකයා බවට පත් වෙන කෙනා තමයි කවුද දන්නවද? පරාක්‍රම පාණ්ඩේ කියන කෙනා. මෙයාට කලින් ඉඳපු කෙනා නෙමෙයි, ඉන්දියාවේ ඉඳපු කෙනා නෙමෙයි. පරාක්‍රම පාණ්ඩේ. පැහැදිලි කියන කාරණා. එතන මේ පරාක්‍රම පාණ්ඩේගේ S2 අන්ධ කරනවා පුතේ. හරිද? කාලිංග මාර්ගය ඇවිල්ලා පරාක්‍රම පාණ්ඩේගේ S2 අන්ධ කරලා හරිද? අපේ රාජ්‍ය මෙයා ලබා ගන්නවා. හරිද? එතකොට මතක තියාගන්න ඕන අපේ කැටි ප්‍රශ්නයක් අහනවා. පොළොන්නරුවේ අවසාන පාලකයා කවුද කියලා. ගොඩාක් ළමයි ගාව මේ උත්තරේ නැහැ. එහෙනම් උත්තරේ තමයි මොකද්ද? පරාක්‍රම පාණ්ඩේ කියන එක ඔළුවේ තියාගන්න ඕන. පැහැදිලි. එතකොට මම ඉතින් එහාට යද්දි කියන්න තියෙන්නේ අපේ රටේ. හරි. දැන් ඉදිරියේදී රජ වෙන්න ඉන්න. හරිද? කොයි හරි නෑදෑකමක් කියන් තියෙන සියලුම රාජ්‍ය උරුමකරුවන්ව කාලිංග මාර්ග කරන වැඩේ හොය මරලා දානවා. හරි. ඒගොල්ලෝ වැඩිහිටි භාවයට පත් වෙච්ච අයවත් මරනවා. ඒ වගේම අද උපදින මේ දරුවෝන්ව පවා තිඹිරිගේරියව මරලා දානවා. තේරුණා? තිඹිරිගේ කියලා කියන්නේ අපි දන්නවා දරුවන් නේද? ලැබෙන ස්ථානය. පැහැදිලි කියන කාරණා. හරිද? හරි දරුවන් ලැබෙන්න අපි හැදුවානේ කලින් අපි කතා කරානේ 4 වෙනි පාඩමේදී හිමත් අපි කතා කරානේ. තේරුණා? පසවන්ති නාම ශාලා ගැන කතා කරානේ. ඒක සෙල්ලිපි වල අපි හැඳින්වුවේ තිඹිරිගේ කියලා. පැහැදිලි කියන කාරණා. හරි. එතකොට මාතෘ නිවාස. ඒතර මාතෘ නිවාස වල ඉන්න මේ පුංචි අද උපදින දරුවෝ කපුවා මෙයා හොය මරලා දානවා. මෙයාට අභියෝගයක් වෙන කිසිම කෙනෙක් එයා කියන්නේ නැහැ. හරිම ක්‍රූර පාලකයෙක්. තේරුණාද? ඒතකොට ඒ ගැන ඔයා ලියවෙන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි. ඇයි අපේ කාවද අනිත් පැත්තෙන් රදලෙවුන්ට පාර දුන්නා. හරි. ඒ විතරක් නෙවෙයි රදලෙවුන්ගේ මේ මුදල් හදලා ඉඩ කඩම් තිබ්බනම් ඒව අරගෙන මේ කේරළ සෙබළුන්ට එයා බෙදලා දුන්නා. සාමාන්‍ය ජනතාවට හිරිහැර කරා. ඒගොල්ලන්ගේ තිබිච්ච දේපල මොන හරි තිබ්බනම් මේ කේරළ සෙබළුන්ට බෙදලා දුන්නා. මෙන්න මේ කියන කතාව ඔයා එක උත්තරයකට ලියන්න. තේරුණාද කියන්නේ? හරිද? ඔයාගේ දෙවනි උත්තරේ බවට පත් වෙන්නේ මම කියනවා මෙයා බුදුදහමට කළ විනාශය. හරිද? එහෙනම් අපි කියනවා බුදුදහම විනාශ කිරීම. හරි? බුදුදහමට කළ විනාශය. බුදුදහමට කළ විනාශය වගේ මාතෘකාවක් ගන්න. ඒක අපි කතා කරන්න යන්නේ දැන්. එතකොට අපි හොඳටම දන්නවා
අපේ රටේ ප්‍රධාන ආගම බුදුදහම. අපේ රටේ ආපු පාලකයෝ සියලු දෙනාම මේ බුදුදහම තමයි ප්‍රධාන රාජ්‍ය ආගම බවට පත් වුණේ ඉස්සරහිලා. එතකොට රජවරු ඉතාමත් හොඳින් මේ බුදුදහමට කියන්නේ සැලකුවා. හාමුදුරුවන්ට සැලකුවා. ඒත් අපි මෙහෙට කියන්නේ පිහිටි රාජ්‍ය කියලා කියන්නේ. නැත්තම් අපි කියනවා රජ රට කියලා. මම කලින් ගිය පීඩියෙකුත් ඔයාලට කතා කරා. ඒතර මෙහෙට අපි කිව්වේ ඇවිල්ලා කොහෙද කියන්නේ මායා හේවත් අපි කිව්වා දක්ෂිණ දේශය කියලා අපි කිව්වා. මෙහෙට අපි කිව්වා කොහෙද කතා කරන්නේ රුහුණ කියලා අපි කතා කරා. මේ කඳුකර පැත්තට අපි කිව්වා කොහෙද කතා කරන්නේ මලය හේවත් නේද? මේ කඳුකර ප්‍රදේශය කියලා අපි කතා කරා. එතකොට මට කියන්න තියෙනවාට මේ වෙලාවේ භික්ෂූන් වහන්සේලාට කිසිම ගරු සැලකිල්ලක් දැක්ුවේ නැහැ. භික්ෂුන් වහන්සේලාව හරි හොය මරලා දැම්මා මේ කාලේ. මෙයාට කාලිංගමා කියන ආගමක් ජන්මයක් නැති කෙනෙක් කියලා අපි හඳුන්වන්නේ. පැහැදිලිද කියන කතාව. මේ මහාවංශයේ පවාසනාලන හරිම කූර මුර්ග පාලකයෙක් කියනවාද? පැහැදිලි නීච පාලකයෙක් කියනවාද? එතකොට මේ පාලකයා පුතේ මතක තියාගන්න ඕන මේ අපේ හාමුදුරුවන්ට සිව්පස්සේවත් දුන්නේ නැහැ. චීවර, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍යසන්, සේනාසන මේ කියන දේවල් දුන්නේ නැහැ. හරිද? භික්ෂුන් වහන්සේලා සමහර අය මරලා දැම්මා අපි කිව්වා. ඒතර සමහර භික්ෂුන් වහන්සේලා බයේ කොහෙන්ද පුතේ පලා ගියේ? සමහර අය මායා රට්ට පලා ගියා, සමහර අය රුහුණට ගියා, සමහර අය මලය දේශෙට ගියා. එතකොට ඔයාලට තේරෙනවා අපේ මේ ප්‍රබල ඥාණය පැහැදිලිද භික්ෂුන් වහන්සේලා ගාව තමයි හොඳ ඥානයක් තිබ්බා බුද්ධ ශාසනය පිළිබඳව වෙනත් විවිධ විෂය දානවලට පිළිබඳව. ඒතර මේ භික්ෂුන් සමහර අය ගියා පුතේ විදේශ රටවල් වලට ගියා. තේරුණාද? පැහැදිලිද කියන කාරණා ඒවා ලියවෙන්න ඕන. ඒ වගේම අපි වෙහෙර විහාරස්ථාන සියල්ල මෙයා ගිනිබත් කරා. හරි? ඒ සියල්ලම ඒවා විනාශ කරලා දැම්මා. පන්සල් ටික විනාශ කරලා දැම්මා. හරි? ඒ විතරක් නෙමෙයි. මේ ඉස්සර අපේ මේ පොත් තියෙනවනේ. මහාවංශයටත් වඩා පැරණි ඒ වගේම හොඳ අන්තර්ගතයක් තියෙන කෘති අපි ගාව තිබිලා තියෙනවා. එතකොට මේවා සම්බන්ධ වෙලා තිබි ඉස්සර මේ ඔක්කොම මුළු පොතේ පිටු ටික එක නූලකින් සම්බන්ධ වෙලා තිබි. මේ නූල මෙහෙම කරලා හයියෙන් ඇදලා පිටු ටික ගලවලා පිටු ටික විසි කරලා දාලා ඒව මොනා කරලාද කතා කරන්න කියන්නේ ඒවා ගිනි තිබ්බ පුතේ. තේරුණාද කියන කාරණා නිසා මේ අපේ බෞද්ධ ශාසනයට විශාලම කතා කරන්න පරිහානියක් ඇති වෙච්ච කාලවකවානුවක් බවට මේ කාලින් වාගේ පැමිණීම හේතු වුණා කියන එක ඔයා ලියවෙන්නට ඕන. අපි තුන්වෙනි මාතෘකාව අපි දකිනවා. මේ ආගමෙන් මෙහෙම එකක්. ඒ තමයි අපි කියනවා කුෂි කර්මාන්තයට කල විනාශය කියන කාරණාව. ඒක මම මේ අයියේ ලියනවා. අර්ධ කුෂි කර්මාන්තයට කල විනාශය. කුෂි කර්මාන්තය හරි කුෂි කර්මාන්තයේ බිඳ දැමීම කියන කාරණාව පාඩ තව කතා කරන්න පුළුවන් වා. හරිද? එතකොට අපි කියනවා මෙන්න මේ කියන මාතෘකාවට එනකොට ඔයාලට ආයසරයක් පුළුවන් මේ පොළොන්නරුවේ උඩ කොච්චර හොඳ කුෂිකාර්මාන්ත රටාවක් අපි ගාව තිබුණාද කියන එක පෙන්වා දෙන්න. පළවෙනි විජේවරයතුමාගේ කාලේ, පළවෙනි පරාක්‍රමවරයතුමාගේ කාලේ ඉතාමත් හොඳ බව ඔයා පෙන්වනවා. මම දැන් දෙපාරක්ම කිව්වනේ. මම ආයෙ කියන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඒ දේ පෙන්නලවා කියන්න අපේ රජවරු ඊට පසු කාලවල හරි රජ කෙනෙක් හිටියෙත් නැහැ. අපි දැක්ක දුර්වල පාලකයෝ හිටියේ. ඒ නිසා ප්‍රාදේශීය පාලනය දුර්වල වුණා කියන එක අපි කතා කරා. වෙළඳාම දුර්වල වුණා කියන එක කතා කරා. කුෂි කර්මාන්තය දුර්වල වුණා කියන එක පෙන්නන. ඒතර කාලිංගමාගේ පැමිණීමත් එක්ක යාට කිසිම උමනාවක් නැහැ. කොයි වෙලාවකත් උමනාවක් නැහැ මේ කුෂි කර්මාන්තේ නම් වල. පැහැදිලිද කියන කාරණා. හරි. ඒතර යා කරේ අපේ තියෙන මේ අර කලින් එකට එකතු කරන්න පුළුවන් වේර විහාරයේ වල තිබිච්ච වස්තුන් පවා චෛත්‍යයන් ඒවා බිඳ දමලා ඒවල තිබිච්ච වස්තුන් පවා එයා අරගෙන ගියා ඉන්දියාවට අරන් ගියා. පැහැදිලි ඒව දේවල් කරන් තමයි එයා ආවේ. ඒතකොට කුෂි කර්මාන්තයක් හදන්න කිසිම ඕනාවක් නැහැ. අපේ තිබිච්ච වැව් වමුන් ටික විනාශ කරලා දැම්මා. අපේ තිබිච්ච අර හොඳ කෘෂි ආර්ථික භූමි විනාශ කරලා දැම්මා. පැහැදිලිද ඒගොල්ලන්ගේ පිරිසවත් ධම්මලා. එතකොට පුතේ මොකද වෙන්නේ? අපේ කුෂි කර්මාන්තේ කරගෙන යන අපේ ජනයන්ට බෑ. ඇයි? අපි දන්නවා මේ වියලි කලාපවල වහින වැස්ස ඊසානදිග මෝසම් වර්ෂාව. ඒක නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වෙද්දී හොඳට සක්‍රිය වෙහෙට වහිනවා. මේ මාස තුනේ. ඒතකොට මේ වහින වැස්ස අපි එකතු කරලා තමයි පුතේ අපි ඊළඟ කන්නයක් යල මහා මැදි කියලා අපි වදා කරගත්තේ කියන එක අපි දන්නවා. පැහැදිලිද? එතකොට මේ තියෙන වැස්ස අපිට දැන් බැහැ පුතේ මොනා කරගන්නද කතා කරන්න එකතු කරගන්න තැනක් නැහැ. ඇයි වැව් ටික නේ? මෙයා වැව් ටික විනාශ කරන්නේ. විසෝකොටු නෑ දැන් ඒවල. ඒවල පුතේ සොරව් නෑ දැන්. අපි කියනවා පිටවාන්නේ නෑ. ඒතර මේව නැති වුණා මොකද වෙන්නේ? වතුර අර වැවේ හිටින්නේ නෑ. වැව් බැමි කැඩිලා. ඒ නිසා තැන් තැන් වල අන්න වතුර ටික මොනවා වෙනවද පුතේ? අයි වලවල් වල පිරෙන්න ගන්නවා.
ඒකත් එක්ක අන්න වෙනවා තවත් සිදුවීමක්. මොකද්ද? අපි දැන් කතා කරනවානේ ඩෙන්ගු කියලා. මැසි මදුරු ඕදුරු ගැන කතා කරන නම් එහෙමත් දාලා ඒ කාලෙත් මතක තියාගන්න මේ වගේ අර වතුර අර වලවල් වල රැඳීමත් එක්ක මැසි මදුරු ඕදුරු ඇති වුණා. පැහැදිලි මිනිස්සු ඒවලුත් ගොඩක් අය මැරුණා. මැලේරියාව පැහැදිලිද? ඒ වගේම පාචනය කොලරාව වගේ පැහැදිලිද මේ ලෙඩ රෝග ඇති වෙලා මිනිස්සු දහස් ගණන් කියන ලෙඩ රෝග වල ගොදුරු වුණා සම්මරණයටපත් වුණා කියන එකත් ලියන්නේ. නම් පේනවද කාලිංග මාර්ග කරපු විශාල විනාශයට පේනවන පොළොන්නරුව යලි ගොඩ ගන්න බැරි වෙන්න අවුරුදු 1500ක රජරට ශිෂ්ටාචාරය යලි ගොඩනගා ගන්න බැරි වෙන්න පුතේ බිඳ වැටුණා කියන කාරණාව ඔයා ලියන්න පුතේ. ඔන්න ඔහොමයි පොළොන්නරුව බිඳ වැටීම කියන මාතෘකාව අහුවොත් ප්‍රශ්නයකට අහුවොත් උත්තරේ ලියන්න. පැහැදිලිද කියන එක නැවත බලන්න. එහෙනම් වැඩ කරන්න. එහෙනම් මම ඊළඟ කොටසට යන්න හදන්නේ. එහෙනම් හරි. දැන් අපිට අච්චු පොතේ වෙන මෙහෙම පුංචි කොටසක් දෙනවා. අපි එතෙන්ට එනවා 96 වෙනි පිටුවේ පැරණි නගර පරිහානියට හේතු කියලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. එක සතුරු ආක්‍රමණය. ඉතින් අපි දන්නවා අනුරාධපුරයේ පොළොන්නරුව බිඳ වැටෙන්න අනුරාධපුර දැන් අපිට එක චෝල ආක්‍රමණය. ඒ වගේම අපි දැක්ක දැන් මෙතන පොළොන්නරුව බිඳ වැටෙන ප්‍රධාන ආක්‍රමණයක් මොකද්ද අපි කිව්වා? අපි කිව්ව කාලිංග මාගේ ආක්‍රමණය අපි දකිනවා. ඊට පස්සේ දෙවෙනි එක අපිට මධ්‍යගත පාලනය බිඳ වැටීම. ඕනේ අපි දැක්කනේ කලින් අනුරාධපුර අවධියේ හොඳට තිබිච්ච අර මධ්‍යගත පාලනය රජුගේ පාලනය පොළොන්නරුවේ මුල තිබිච්ච රජුගේ පාලනය පසු කාලේ වල බිඳ වැටුණානේ. මම කිව්වනේ සියසුනවත් රැක් ගන්න බැරි පාලකයෝ හිටියේ කියලා. තමන්ගේ ජීවිතේවත් ආරක්ෂා කරගන්න බැරි පාලකයෝ මේ බිහිවුනේ. ඉතින් ඒ නිසා මධ්‍ය පාලනය බිඳ වැටීම පොළොන්නරුවේ පැරණි නගර බිඳ වැටෙන්න හේතු වුණා. ඒ වගේම ආරක්ෂාවක් නැති වෙනවා. ජනතාවට කවුද ආරක්ෂා කරන්නේ? ඇයි රජතුමා එනවා ටික දවසකින් මැරෙනවා. රජතුමාට තමන්වත් ආරක්ෂා කරන්න බැරුව කොහොමද මේ ජනතාව ආරක්ෂා කරන්නේ? ඒ නිසා මෙවැනි ප්‍රශ්න. ඒ වගේම වෙළඳාම ගැන ගමනාගමන කටයුතු අඩපණ වෙලා. ඒව හදන්න මේගොල්ලන්ට වෙලාවක් නැහැ. ඇවිල්ලා රාජ්‍ය කාලීන් තාමත් පුංචි කාලේ ඉන්නේ. මෙන්න මෙවැනි ගැටලු ඒ වගේම ජනතාව වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම අල්ලගන්න පුතේ මම වාඩි ඉස්සලා කිව්වා පිහිටිවල රජරට අනුරාධපුරයේ පොළොන්නරුවේ ඉඳපු ජනතාව දැන් ගොඩාක් අය කොටද ගියේ වෙනත් භූමිය වලට ගියා. මායා අපේවත් දක්ෂිණ ප්‍රදේශ වලට ගියා, මලය ප්‍රදේශ වලට ගියා, රුණට ගියා, පිටරට ගියා. ඒතර මේ අය යන්නේ කොහෙද? වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග වගේ ප්‍රදේශ වලට යන්නේ. ඒ නතර අර අර්ථන වගා කරන්න අමාරු වෙන්නත් පුළුවන් අපිට. පැහැදිලිද? මෙන්න මෙවැනි ගැටලු නිසා යලි ගොඩ ගන්න බැරි වෙන්න මේ පොළොන්නරුව වගේ පැරණි මේ නගර බිඳ වැටුණා කියන එක මතක තියාගන්න. එහෙනම් අපි යන්න හදන්නේ ඉක්මනින්ම දෙවන නාගරීකරණය කියන මාතෘකාව ගාවට. පැහැදිලිද? ඊට පළවෙනි නාගරීකරණය කියන්නේ පළවෙනි නාගරීකරණයට අයිති වෙන නගර දෙක අහුවොත් මොකක්ද අපි කියන්නේ? අනුරාධපුරයයි අපි කියව පොළොන්නරුවයි. තේරුණා? මුලින්ම තම ආගම ගන්නත් පුළුවන්. තේරුණාද? අනුරාධපුරයේ ආගම සහ පොළොන්නරුව. අපි කතා කරේ මේ පළවෙනි නාගරීකරණය. අපි යන දෙවන නාගරීකරණය ගාවට යනකොට මොනවාද හමුවන රාජධානි බලන්නයි යන්න හදන්නේ. එහෙනම් අපි දන්නවා මේ වීඩියෝ එකෙත් මම කියලා දුන්නා දඹදෙණිය, ඒ වගේම ඊට පස්සේ යන යාපහුව, ඊට පස්සේ අපි යන කුරුණෑගල රාජධානිය, ඊට පස්සේ ගම්පොළ සහ කෝට්ටේ. මෙන්න මේ කොටස තමයි අපි මේ පාඩමේ ඉතුරු කොටසෙන් කතා කරන්න හදන්නේ. අද ඒක යම් කොටසක් තව කරලා දෙන්න හදන්නේ. එහෙනම් අපි යනවා ඇයි මේකට මේ දෙවන නාගරීකරණයක් කියලා කියන්නේ. අපි ඒක බලමු. එහෙනම් මෙන්න මෙහෙම මෙන්න මේ කියන සාධක ටික වගේ පොතේ තියෙනවා. මට බලන්න පුළුවන්. මම ඒක එතනින්ම යන්න 96 අවසාන රූලට එන්න ඔයා පැහැදිලි. හරි. අවසාන රූල් දෙකට අහම මෙන්න මෙහෙම කියනවා. හරි. ඇයි අපි මේක දෙවන නාගරීකරණයක් කියලා හඳුන්වන්නේ? මොකද්ද? අර පළවෙනි නාගරීකරණය ඉවර වුණා. මේක දෙවන නාගරීකරණයක් කියලා හඳුන්වන ලක්ෂණ ඕනේ. පැහැදිලි. අපි යන්න හදන්නේ මේ ලක්ෂණ ටික බලන්න. එහෙනම් බලන්න එහෙනම් පළවෙනි එක මෙහෙම කියනවා. බලන්න අන්තිම රූල බලන්න. එක තමයි දේශපාලන බලය විමධ්‍යගත වීම නිසා පාලන මධ්‍යස්ථාන කීපයක් සමකාලීනව ක්‍රියාත්මක වෙනවා. මම තාබෝටින් ඔය කියලා දෙනවා. පැහැදිලිද කියන කාරණාව. දැන් දේශපාලන මධ්‍යගත වීම කියන එක දැන් බිඳ වැටුණා. ඒ නිසා ඒ රජුගේ තිබිච්ච බලය දැන් මොකද වෙන්නේ? රජ කෙනෙක් නැති වෙලා යනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ කියන්නේ? ප්‍රාදේශීය පාලකයෝ බිහි වෙනවා. වන්නි නායකවරු බිහි වෙනවා. මම තාචුට්ටකින් කියන්නම්. පැහැදිලිද? ඒ නිසා බලය විමධ්‍යගත වෙනවා. බලය බෙදී යාමක් වෙනවා. ඔන්න මේක එක ලක්ෂණයක්. දෙවෙනි කාරණාව අපි දකිනවා තව එකක් තමයි ඇවිල්ලා නව වරායවල් වර්ධනය වෙනවා කියන කාරණාව දෙක.
තුන්වෙනි කාරණාව තමයි සාහිත්‍යයේ කැපී පෙනෙන කියන්න පොත්පත් ගණනාවක් බිහි වෙන කාලයක්, පුනර්ජීවනයක් ඇති වෙන කාලයක් කියන එක සහ ඒ වගේම අපි ගත්තොත් නව වෙළඳ සම්බන්ධතා ජාලයක් නිර්මාණය වෙනවා. ඒස වාණිජ්‍ය කටයුතු වුණා වෙනවාද කියන්නේ පුළුල් වීමත් එක්ක මෙන්න මේ කියන කාරණා හතරක් ප්‍රබලව අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා අපි කියනවා මේකට මොකක්ද දෙවන නාගරීකරණයක් වෙන්න. මෙන්න මේවා තමයි අපි කියන ලක්ෂණ කියන කාරණා. මේවා තමයි සුවිශේෂී හේතු කියන කාරණාව ඔයා ඔයගෙන් අහුවොත් ප්‍රශ්නයක් පෙන්වා දෙන්න ඕන. පැහැදිලි දෙයක් නම් එන බලය මොනවා වෙනවද? විමධ්‍යගත වෙලා සමකාලීන පාලන මධ්‍යස්ථාන බිහිවීම, දෙක නව වරායවල් බිහිවීම ගැන කතා කරා. හරි. තුන්වෙනි කාරණාව අපි කතා කරා. තවත් එකක් ගත්තොත් එහෙම අපි කතා කරා සාහිත්‍ය අංශයෙන් ගත්තොත් එහෙම බුද්ධි ප්‍රබෝධයක් ඇති වෙනවා කියන කාරණා, පුනර්ජීවනයක් ඇති වෙනවා කියලා. හතරවෙනි කාරණාව අපි ගත්තා නව වෙළඳාම. පැහැදිලි නව වෙළඳ හරි කටයුතු මොනවා වෙනවද පුළුල් වීමක් වෙනවා කියලා කතා කරා. එහෙනම් අපි යන්න හදන්නේ තවත් කාරණාවක් ගාවට ඔක ඉවර කරලා ඊළඟ කාරණාවට යනවා. දැන් මෙතන ඊළඟට කතා කරන ප්‍රශ්න තමයි අපෙන් අහනවා, කෙටි ප්‍රශ්නයකට එහෙම අහනවා. හරිද? මේ අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි තම පළවන නාගරීකරණයේ රාජධානි සහ මේ ඊට පස්සේ කතා කරපු මේ දඹදිව යාපහුව නැත්නම් අපිට දෙවන නාගරීකරණයේ රාජධානිය අතර තියෙන පොඩි වෙනස්කම් කීපයක් තිබ්බා. පැහැදිලිද? මේ රාජධානි වල වෙනස්කම් කීපයක් තිබ්බා. පොඩ්ඩක් ඒක බැලුවොත් එහෙම ලස්සන මේක අචුතේ මෙන්න මෙහෙම කියලා අපි එතනින් යන් ඒක. ඔයා එන්න ඕන. හරි. 97 පිටුවේ දෙවෙනි ඡේදයට ඇවිල්ලා බැලුවොත් ඔයාට ඕක හම්බ වෙනවා. ඔන්න බලන්න මේකේ තියෙන ප්‍රධාන විශේෂතා දෙක. ඉරි ගහ ගන්න තුන්වෙනි රූලේ තියෙනවා ඔයාට ප්‍රධාන විශේෂතා වන්නේ පැහැදිලි. හරි. එහෙනම් මොනවද කියලා බැලුවොත් එහෙම එක තමයි ඇවිල්ලා බලන්න දෙවන නාගරීකරණය යටතේ වර්ධනය වූ නගරවල සැලසුම් පෙර පැවති ජ්‍යාමිතික සැලසුම් ආකෘතියෙන් මිදී නිදහස් ස්වරූපයකට පරිවර්තනය. ඒක ඉර ගහ ගන්නටක් ගන්න. හරි. මම මෙතනින් නම් යන්නේ. හරි. දෙවන නාගරීකරණය යටතේ වර්ධනය වූ නගරවල සැලසුම් පෙර පැවති ජ්‍යාමිතික සැලසුම් වලින් මිදී නිදහස් ස්වරූපයකට. දැන් අපි දැක්කා ගිය පාරකේදී අපි කතා කරා ගිය පාර කොටස පළවෙනි කොටසදී අනුරාධපුරයේ පොළොන්නරුවේ අපි ගත්තොත් එහෙම ඊටාම සැලසුම් සහගතව තමයි ඒක හදලා තිබ්බේ. අනික මේක ලොකු අපසරියක විහිදුණා අපි දැක්කා. තේරුණා? ඒතර දැන් මේ සැලසුම් සහගතභාවය අරතරම් නැහැ. අනුරාධපුරේ සහ පොළොන්නරුවේ තිබිච්ච මේ රාජධානිවල තිබිච්ච සැලසුම් සහගතභාවයේ තරම් මේ දඹදෙනියෙන් පස්සේ දඹදෙනිය යාපහුව මේ දෙවන නාගරීකරණයේ තියෙන රාජධානිවල නැහැ කියන එක ඔයා පෙන්වලා දෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒතර සමහර විට පුතේ මේක මෙහෙමනේ. දැන් රාජ්‍ය තුල කාලිංග මාග වගේ ආක්‍රමණයක් තියෙනවනේ මේ වෙලාවේ. තේරුණාද? එතකොට මේ වෙලාවේ කොයි වෙලාවෙ හෝ ඒගොල්ලෝ පහර දෙන්න පුළුවන්නේ. තේරුණාද? මේ ඉන්න අපේ පාලකයන්ට එන්ස අපිට පුළුවන් වෙන්න ඕන සමහර විට මේ රාජධානිය අර ලොකුවට සැලසුම් සහගතව හදලා ඒක සමහර ලාවට අපිට මාරු කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දේවල් අපේ රජවරු හිතන්නට ඇති. ඒ නිසා අනිත් එක හරි පහසුවෙන් අනිත් එක අපි හිටිය ආක්‍රමණයක් අඩතුරු තියෙන නිසා ගොඩක් වෙලාවට ආරක්ෂිත ස්ථානයක් තමයි තෝරගත්තේ. වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග. මේ හදාගත්ත දඹදෙනිය, යාපහුව, කුරුණෑගල මේ ඔක්කොම ගත්තොත් එහෙම ගම්පොළ කෝට්ටේ ඔක්කොම ගත්තොත් එහෙම මේ වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග ආශ්‍රිතව හදාගත්තේ. ආරක්ෂාවත් එක්ක හදාගත්තේ. තේරුණාද කියන කාරණා. ඒ නිසා වෙන් මතක තියාගන්න මේගොල්ලෝ හැමතිස්සෙම සමහර විට ඒ ප්‍රදේශ ආක්‍රමණය කරන්න ආවොත් වෙන තැනකට වෙන ආරක්ෂිත තැනකට යන්න බලාගෙන හිටියේ. නිසා ස්ථීරව අරතරම් අනුරාධපුර පොළොන්නරුව තරම් ස්ථීරව හරි විශාල සැලසුම් සහගතව මේගොල්ලෝ හැදුවේ නැහැ කියන පැත්තට අපි යන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කාරණාව තමයි මේ පරිමාණය ගත්තොත් එහෙනම්. මෙතන මම මෙතනින් යන්න පරිමාණය අතින් සලකන විට අනුරාධපුරයේ පොළොන්නරුව තරම් පැහැදිලිද? මේ මහා පරිමාණ ස්වරූපයක් පෙන්වන්නේ නැහැ මේ රාජධානි වල කවදේවල දෙවන නාගරීකරණයේ තියෙන ඒවා. නෝකත් අපෙන් අහන ප්‍රශ්නයක් නිසා අපි ඔය දෙක මතක තියාගන්න. කෙටියෙන් කිව්වොත් එහේ මොකද්ද කියන සැලසුම් සහගතභාවය අනුරාධපුර වලට වඩා කියන්නේ අඩුයි කියන එක. පරිමාණය ගත්තත් රාජධානි වල අනුරාධපුර සහ පොළොන්නරුව වඩා දෙවන නාගරීකරණයේදී අඩුයි කියන එක මතක තියාගන්න ඕන මේ රාජධානි වල. එහෙනම් අපි යනවා දඹදෙනිය ගාවට යන්න හදන්නේ. එහෙනම් අපි දඹදෙනි රාජධානිය ගැන කතා කරන්න හදන්නේ. අපි යන්න හදන්නේ දඹදෙනි රාජධානිය වරහන් කරලා ලියා ගන්න. එතනින් ඉස්සරහින් 1232 ඉඳන් මම මේක මහනවා. ඉස්සු වර්ෂ 1232 ඉඳන් හරි 1272 දක්වා. හරි 1232 ඉඳන් කිස්තු වර්ෂ 1272 වෙනකම් දඹදෙනි රාජධානිය. හරි තේරුණාද? පද කියන්නේ කිස්තු වර්ෂ කියලා මම මෙතන ලියන්නේ නැහැ. 1232
1200 අපි කිව්වා හරි 32 ඉඳන් 1272 කාලය වෙනකන් දඹදිව රාජධානිය තියෙනවා ක්‍රිස්තු වර්ෂ. පැහැදිලිද? හරි. එතකොට ඔයාලට පේනවා ලොකු කාල සීමාවකුත් නොවන බව පේනවා. අවුරුදු 40ක වගේ කාලයක්. තේරුණාද? හරි. එතකොට අපි දන්නවා අනුරාධපුරයේ අවුරුදු 1400 ගණනක් විතර, පොළොන්නරුව අවුරුදු 200ක් විතර. මේ දෙකේම එකතු 1500කට වඩා වැඩි කියලා කිව්වා. දැන් මේව ගත්තොත් කෙටි කාල සීමාවන් තමයි තියෙන්නේ. හරිද? ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට ඒක ඉස්සෙල්ලා කියන්න ඕන අපි යන්න හදන්නේ නම් මේකේ 1215 මතකනේ වාට. 1215 කවුද ඉන්නේ මේ කාලිංග වාගේ? 1215 ඉඳන් 1232 වෙනකන් කවුද අපේ රට පාලනය කරේ? හරි. අපි ඔන්න ඔය කාලේ. ඔය කාලේ ගත්තොත් අපේ රටේ ස්ථිර පාලකෙක් නැහැ. තේරුණාද කියන කාරණා? ප්‍රධාන රජ කියන නමින් ඉන්න එහෙම පාලකෙක් අපිට පේන්නේ නැහැ. මේ කාලේ ටිකක් මේ අස්ථාවර කාලයක්. කාලිංග මාර්ග රට ඇතුලේ ඉන්නවා. පොළොන්නරු විශාල ප්‍රදේශයක් එයා අල්ලගෙන එයා පාලන ප්‍රදේශයේ ඒ ප්‍රදේශය තමයි යාට ඕන විදිහට පාලනය කරගෙන යනවා. හරි එහෙම කාලයක අපේ ඉන්නවුතේ මේ ජනතාව මම කියවනේ මලය දේශයට මායා ප්‍රදේශයට රුහුණට පලා ගියයි කියලා කිව්වනේ. එතකොට ඒ මිනිස්සුන්ව රැකගෙන හරිද? මේ මිනිස්සුන්ව රැකගෙන හරි පාලනය කරපු අපි කියන වන්නි නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. අපි ඉස්සෙල්ලා බලමු වන්නිවරු කියන්නේ කවුද කියලා. දැන් වන්නිවරු කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම මේ කාලේ බිහි වෙන මේ කාලිංග මාර්ග පොළොන්නරු ඉන්නවා. මේ කාලිංග මාර්ගට බය අපි කෝ වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග ප්‍රදේශවල ඒගොල්ලෝ යම් කිසි දෙයක එකතු වෙලා ඒගොල්ලෝ ඒ ප්‍රදේශවල ජීවත් වුණා. අන්නේ වැසියොන්ට අපි කියන ස්වාධීන පාලන ඒකක. හොඳයි. ඒගොල්ලෝ කාටවත් යටත් නැහැ. ස්වාධීන පාලන ඒකක. මේ මිනිස්සුන්ට අපි කියනවා කවුද? වන්නිවරු කියලා. පැහැදිලිද? ඒ වන්නිවරුන්ට නායකත්වයේ දීපෝයට කියන්නේ වන්නි නායකයෝ කියලා. පැහැදිලිද කියන කාරණා? හරි. එතන මේ කාලිංග මාර්ග මේ පාලනය කරනකොට මේ මිනිස්සු මේ පල්ලෙහාට ආවයි කිව්වනේ. පැහැදිලිද? එතකොට ඒ ආපු සාමාන්‍ය ජනතාවට අපි කියනවා ඒගොල්ලෝගේ ජීවත් වෙන ස්වරූපය පැහැදිලි කියන කාරණා. ඒගොල්ලෝ යම් ප්‍රදේශයක ඒගොල්ලෝ එකතු වෙලා ජීවත් වෙනවා. පැහැදිලි. හරි. නිදහසේ ජීවත් වෙනවා. හරිද? හරි. එතකොට ඒ මිනිසුන්ට අපි කියනවා මොකක්ද කියන්නේ? වන්නිවරු ස්වාධීනයි. කාටවත් යටත් නැහැ. කාලිංග මාර්ගයට යටතුත් නැහැ, වෙන කාටවත් යටතුත් නැහැ. පැහැදිලිද? එතකොට ඒගොල්ලෝන්ගේ අතරින්ම ඒගොල්ලෝ නායකයෙක් බිහි කරගන්නවා. ඒ ඉන්නේ මේ සාමාන්‍ය ජනතාව නායකත්වයේ දීපු අයට තමයි අපි කියන්නේ කවුද? වන්නි නායකයෝ. ඒතර මේ ලංකාව පුරාවට වන්නි නායකයෝ විශාල පිරිසක් හිටියා මේ කාලේ. ඒ අතරින් උඩට ආපු නායකයෝ 4 දෙනෙක් ගැන අපිට 7 වසරේ ඉඳන් අපි කතා කරන්නේ නෝයත් එක්ක. පැහැදිලි. ඒ නායකයෝ 4 දෙනා බලන්න යන්න හදා. එහෙනම් මෙන්න මේ 4 දෙනා බලන්න කවුද කියලා? යාපහුවේ හරි සුබසෙන්පති. පැහැදිලිද? ඊපස්සේ ගෝවින්ද මලෙහි හරි කවුද? බුවනික බාහු ආදිපාදවරයා. බුවනික බාහු ආදිපාදවරයා. පැහැදිලි. ඊපස්සේ අපි කියනවා මිනිපේ හරි සංකසෙනවි කියලා කියනවා. මිනිපේ සංකසෙනවි. දඹදිවියේ අපි කතා කරනවා කවුද? විජය බාහු කියලා. මේ මිනිපේ වෙනුවට පාවි පොතේ තියෙන්නේ මහියංගනේ අසල ගම්බිනිය කියන පර්වතයේ ආසන්නයේ හරි පීඨුවාගෙන හිටපු හරිද අපි කතා කරේ සංකසෙනවි කියලා. එහෙම ගන්න ඔයා ප්‍රශ්නයක් නෑ. මේක සාමාන්‍යයෙන් එතන මිනිපේ තියෙන නිසා ආසන්නේ අපි මිනිපේ සංකසෙනවි කියලා අපි ඉස්සරින් ඉඳන්ම ඔයාලා කතා කරනවා. අපිත් ඉගෙන ගත්ත එක කිසි ගැටලුවක් නෑ. ගත්ත එක නමුත් ඔයාගේ අච්චුවදේ තියෙන එකම ඔයා එක පාඩම් කරගන්න. මොකද්ද මම කිව්වේ නම් එතන මහියංගනේ අසල ගම්දිනිය පර්වතයේ අසල තමයි මේ පීඨෝගෙන තිබ්බේ. එයාගේ පාලන ප්‍රදේශය කවුද? එයා සංකසෙනවි කියන එක ඔළුවේ තියාගන්න. හරි. එහෙනම් අපි යන්න හදන්නේ නම් මේ නායකයෝ 4 දෙනා වුණ උඩට ආවා. එතකොට මේ නායකයෝ 4 දෙනාගෙන් මතක තියාගන්න මේ වන්නි නායකවරු මේ ඔක්කොම අපි ගත්තොත් ඒගොල්ලෝ කොයි වෙලාවකවත් තනියෙන්වත් හරි එකතු වෙලාවත් මේ වන්නි නායකට එකතු වෙන්න පුළුවන් එකතු වෙලාවත් කාලිංග මාර්ගට පහරයක් එල්ල කරන්න ගිහිල්ලා නැහැ. හරි. එහෙම දෙයකට ගිය අවස්ථාවක් අපිට පේන්නෙම නැහැ. නමුත් මේගොල්ලෝ කරපු සේවය අති මහත් පැහැදිලි. හරි. ඊමහත්. ඇයි අපි එහෙම කියලා කියන්නේ? මේ ඉන්න වන්නි නායකවරු තමයි මේ කාලේ ජනතාව බලාගත්තේ. ඒක ලොකු දෙයක් නේ.
අපේ සිංහල භාෂාව මේ සිංහලකම රැකගත්තේ. උදව් කරේ මේ මිනිසුන් ආරක්ෂා කරේ ඒගොල්ලෝනේ. බුද්ධ ආගම රැකගත්තේ. ඒ වන්නේ නායකයෝනේ ඒ දේවල් වලට මූලික වෙලා කටයුතු කරේ. දන්ත ධාතු ආරක්ෂා කරේ. මේ වන්නේ නායකයෝ මේ අවුරුදු කාලය තුල ඕවා විනාශ වෙන්න තිබ්බනේ. එහෙම දුන්නේ නැහැ පුතේ. මේවා රැකගත්තා. පැහැදිලිද? ඒ නිසා අපිට වන්නේ නායකයෝ ඉතාමත් වැදගත් කාර්යය මේ කාලේ කරා. හැබැයි ඒගොල්ලෝ කොයි වෙලාවකවත් කාලිංග මාගට ප්‍රහාරයක් කළා කරන්න ගියේ නෑ පුතේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මම යන්න හදනවා මේ හතර දෙනාගෙන් ඉහළට එනවා නායකයෙක්. හරිද? දැන් යා ටික වයසයි. හරිද? අපි දන්නවා 1915 ඉඳන්ම 32 වෙනකම්මත් එයා වන්නේ නායකයෙක් කියලා හිතපු කෙනා. පැහැදිලිද? මේ හතර දෙනා ඉහළට එන කෙනා තමයි කවුද? ඔයා දන්නවා විජයබාහු කියන රජතුමා. පැහැදිලි. යා රජ වෙනවා දඹදෙණියේ. තුන්වන විජයබාහු නම. අපි යන්න හදන්නේ එතුමා කරපු සේවාවන් මොනවද කියලා බලන්න. එහෙනම් මම මේක මකනවා මේ හතර දෙනා පාඩම් කරගන්න අපෙන් අහනවා. හරි මම යනවා තුන්වෙනි විජයබාහු රජතුමා කරපු සේවාවන් කිහිපයක් ඔයාලට මතක් කරලා දෙන්න අද දවසේ. හරි. එතකොට මෙන්න ප්‍රශ්නේ තුන්වන විජයබාහු රජු කරන ලද සේවාවන් හරි දෙකක් විග්‍රහ කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක තාමත්ම තරම්ම ඇවිල්ලා නැහැ. 2016 මෙතෙක් අපි ගත්ත ප්‍රශ්න පත්‍ර අපි ගත්තොත් එහෙම තාම මේ රජතුමා ගැන මෙන්න ලොකුවට අහලා නැහැ. නමුත් ඊට කලින් සිලබස් වල දැවැන්ත ලෙස ඇහුවා රජ කෙනෙක්. ඒ නිසාවෙන් අපි එයා කරපු සේවාවන් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි ලෑස්ති වෙලා ඉන්න ඕන කොයිකට. පැහැදිලිද? එහෙනම් අපි එතෙන්ට යන්න හදන්නේ එහෙනම් අපි යනවා එහෙනම් මෙන්න මේ කොටසට. හරිද? එහෙනම් අපි යන්න හදන්නේ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පළවෙනි කාරණාව මොකද්ද අපි කතා කරන්න කියලා බලන්න. එහෙනම් එතනදී ඔයා මතක තියාගන්න මම කියනවා මෙයා කියනවා මම කියන පළවෙනි මාතෘකාව මම ගන්නවා කාලිංග මාගව පරාජය කිරීමට පදනම දැමීම. පැහැදිලිද? මොකද්ද කියන්නේ? කාලිංග මාගව පරාජය කිරීමට කියන්නේ පදනම දැමීම කියන මාතෘකාව තුල අපි තේරෙනවද? පැහැදිලිද? හරි. එතකොට මේක හරි ලේසි අනල්ල ගන්න වැඩේ. මම පළවෙනි පොයින්ට් එක ලෙස මම කතා කරන්නේ ඒක විස්තර කිරීමක් කියන්නේ හොඳේ අහගන්න. එතකොට අපි කියනවා දැන් මෙතන හිටියන අපි ඉස්සෙල්ලා දැක්කන් යාපහුවේ කවුද? සුබසෙන්පති අපි දැක්කා. ගෝවින්ද මලෙහි අපි දැක්කා. බෝනක බාහු ආදිපාදවරයා. අපි දැක්කා මිනිපේ සංකසෙනවිනේ. මේගොල්ලෝ අතරින් ඉහළට පැමිණියා. එතකොට මෙයා මේ තුන් දෙනාම තමන්ගේ යටතට පත් කරගෙන ඉහළට ඇවිල්ලා දඹදෙණියේ රජ වුණා කියන එක ලියන්න. තේරුණා? ඒක ලොකු සේවයක් මෙයා කරපු. තනි පාලකෙක් යටතට විශාල ප්‍රදේශයක් දැන් පත් වෙනවා. තේරුණාද? හරි අල්ලගන්න. රටම අල්ලගත්තේ නෑ තාම. එහෙම එකක් කිව්වේ නෑ. හරි. එතකොට දෙවෙනි කාරණාව ලෙස මම දකිනවා මෙයා වෙන මෙහෙම දෙයක් කරා. මොකක්ද දන්නවද? දැන් කාලිංග මාගට බයේ අපි භික්ෂුන් වහන්සේලා ගත්ත එක පියවරක්. මේ දන්ත ධාතුන් වහන්සේව, මේ පාත්‍ර ධාතුන් වහන්සේව පැහැදිලිද? කොත්මලේ හරිද කුරහන් ගලක් තුල දාලා මේ පොළොව යට මේ දන්ත ධාතුවේ පාද ධාතුව හැංගුවා. පැහැදිලිද කියන කාරණා. හරි ඉතාමත්ම මේ ඒවලේ ගන්න තිබ්බ ප්‍රධාන පියවරක්. මේ දන්ත ධාතුන් වහන්සේ කොහොමද ආරක්ෂා කරන්නේ? පාද ධාතු කොහොමද ආරක්ෂා කරන්නේ කියන කාරණා. එතකොට මේ කරපු දේ හරිද? දැන් මෙයාට රජ වෙන්න නම් දන්ත ධාතුව පාද ධාතුව එපැයි පුතේ අපි කලින් කතා කරන්නේ. අපේ ඒ දේ දන්ත ධාතුව පාද ධාතුව ආරක්ෂා කරන කෙනා තමයිනේ අපේ රටේ කියන්නේ රජු බවටපත් වෙන්නේ. පැහැදිලි? ඒක මිනිස්සු මේ පිළිගත්ත කාරණාවක් අපේ සම්ප්‍රදාය බවටපත් වුණානේ. එහෙනම් මේ වෙලාවේදී හරි අපි කියනවා ග්‍රාමවාසී භික්ෂුන් ගාවට ගිහිල්ලා ඒ වගේම අපි කියනවා වනවාසී භික්ෂුන් වහන්සේලා ගාවට ගිහිල්ලා හරි මම තමයි ඊළඟට ඉන්න පාලකයා කියන එක ඒගොල්ලන්ට අවබෝධ කරලා දීලා උන්වහන්සේලාට අන්න මොකද කරන්නේ මේ අපි දන්ත ධාතුවයි පාද ධාතුවයි කොත්මලේ අර පොළොව යට තිබිච්ච එක අරගෙන මෙහා ගිහිල්ලා කෑගල්ල දිස්ත්‍රික්කේ හරි අල්ලගන්න මේ වචන අහනවා මොකක් ගෙලින්ම කෙටි ප්‍රශ්නකට අහනවා කෑගල්ල දිස්ත්‍රික්කේ බෙලිගල පර්වත මුදුනේ හරි දලදා මාලිගාවක් හදලා පැහැදිලි දලදා මාලිගාවක් හදලා අන්න ඒක තුල තැන්පත් කරන මිනිස්සුන්ට මෙච්චර කාලයක් වැඳුම් පිදුම් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මිනිස්සුන්ට පුළුවන්කම ලැබෙනවා මෙන්න වැඳුම් පිදුම් කරන්න. ඒ අවස්ථාව උදා වෙන නිසා මේ රජතුමා ගැන තාමත් හොඳ
හොඳ තත්ත්වයක් තමයි මේ ජනතාව තුළ තිබුණේ කියන එක මතක තියාගන්න. ඊළඟට අපි තව තැනකට යනවා. ඒ තමයි මෙතන ලියන වෙන දළදා වහන්සේ කියන කාරණාව මතක් කරලා ඔයාට දළදා වහන්සේ බෙලිගල හරි අපි කිව්වා දළදා මැදුරක් හදලා එහි තැන්පත් කරා කියන කාරණාව. තුන්වෙනි කාරණාව ගාමට ගියාම ඔයාලට කියන්න තියෙන්නේ මෙයා හදන පුතේ ශක්තිමත් කියන හමුදාවක් ගොඩනගනවා. බලන්න කොච්චර හොඳද කියලා. ශක්තිමත් හමුදාවක් ගොඩනගනවා. මේ ශක්තිමත් හමුදාවක් ගොඩනගලා පැහැදිලිද මේ තව ඊළඟ වැඩේ තමයි ඇවිල්ලා මේ ඉන්නෝනේ මායා රට. මං කිව්වනේ මේ කාලේ කාලිංග මාර්ගය අය කියලා මේ ප්‍රදේශය අල්ලන් ඉන්නේ. තේරුණා? කාලිංග මාර්ගයේ පොළොන්නරු. එයාගේ පිරිස තමයි මේ මායා රටේ විශාල ප්‍රදේශයක් අල්ලගෙන හිටියේ. ඒත් මේ ශක්තිමත් හමුදාව ධම්මල මොකද කරන්නේ? පහරක් එල්ල කරලා මෙන්න මේ මායා රට දක්ෂිණ ප්‍රදේශය ඒ කොටස කාගේ යටතටපත් කර ගන්නවද කියන්න තුන්වන විජයබාර එතුමාගේ යටතටපත් කරනවා. මායා ප්‍රදේශය ශක්තිමත් හමුදාව ධම්මල පහර දීලා තුන්වන විජයබාහු යටතට කියන්න පත් කර ගැනීම මෙන්න මෙයා කරපු සේවය. ඒතර මම කොහෙලාවත් කිව්වේ නැහැ කාලිංග මාර්ගව පරාජය කරා කියලා. පැහැදිලිද? තුන්වෙනි විජයබාහු මං කියකට පදනම දැම්මා. අපි ඒක පස්සේ කතා කරනවා. මෙයාගේ පුතා තමයි තුන්වෙනි විජයබාහු පුතා තමයි දෙවනි පරාක්‍රම බව. ඒතර අපි ඒ රජතුමාගේ තැන්දී වාට තේරෙයි මේ කොච්චර හොඳ පදනමක්ද මේ දාලා තියෙන්නේ කියන කාරණා. අපි යාගේ දෙවනි මාතෘකාවට යන්න හදාන්නේ නම් මම මේක මකනවා. දෙවනි මාතෘකාවට යනකොට පැහැදිලිද? හරි. ඔයාලට කතා කරන්න තියෙන සර්ට මෙන්න මෙහෙම එකක්. බුදුදහමට කළ සේවය. හරි. දැන් ඊළඟ මාතෘකාව බවට පත් වෙන්නේ බුදුදහමට බෞද්ධ ශාසනයට කළ කියන්න සේවය කියන කාරණාව. බුදුදහමට කළ සේවය. පැහැදිලිද? හරිද? එහෙනම් මෙතන අරක ආයතරයක් ලියන්න පුළුවන්. මොකක්ද? අපි අරක ලිව්වේ කියන්නේ කාලිංග මාර්ග පැමිණි පසු කොත්මලේ කුරහන් ගලක් තුල පොළොවට සංගවා තිබූ දන්දධාතුන් වහන්සේ, පාපධාතුන් වහන්සේ, වනවාසී වගේම ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට කියලා මම තමයි රජු කියලා මේක නැවත අරගෙන කොහෙටද අපි කිව්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වත මුදුනේ දළදා මාලිගාවක් හදලා ඒකේ තැම්පත් කරලා මෙච්චර කාලයක් මිනිසුන් වැඳුම් පිදුම් කරන අවස්ථාවක් හම්බුන්නේ කොහෙද දළදා වහන්සේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. පැහැදිලි හේව් තිබිච්ච මේ තැන මෙයා දැන් කරා මේ දළදා වහන්සේ ගෙනල්ලා බෙලිගල පර්වත මුදුනේ තිබ්බම මිනිසුන්ට වන්දනාමාන කරන්න ඉතාමත් හොඳින් පුළුවන්කම ලැබුණ පැත්ත රූල් 4-5කින්ම ලියලා වාට ලොකු උත්තරයකට යන්න පුළුවන්. ඊට පස්සේ ඒතර මම මෙතන ලියන්නම් එහෙනම් දළදා වහන්සේ හරි බෙලිගල තැන්පත් කරපු කතාව ලියන්න. ඊළඟ දෙවෙනි කාරණාව අපි ගත්තොත් මෙයා වෙහෙර විහාර කීපයක් පුතේ හදනවා. බලුත් එකක් තමයි අවිල්ල අපි ගත්තොත් වත්තල විජේවා පිරිවෙන. වත්තල විජේවා විහාරය කියලා ගන්නවා. විහාරය. ඒ වගේම තව එකක් තමයි අවිල්ල දඹදෙනියේ විජය සුන්දරාරාමය. දඹදෙනියේ විජය සුන්දරාරාමය මෙයා විසින් පැහැදිලිද ඔන්න මේ ඇති කරා කියන එක මතක තියාගන්න. හරිද? ඒ වගේම අපි කියනවා කැලණි විහාරය. කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරා. හරිද? කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරා. ඒ වගේම මතක තියාගන්න රට හැරගිය භික්ෂූන් වහන්සේලාව නැවත ගෙන්වා විතරක් නෙවෙයි පැහැදිලිද ගෙනලා පොත මත පවා ලියවුවා කියන එක ලියවෙන්න ඕන. පැහැදිලි. ඒ විතරකුත් නෙමෙයි. අපි ගත්තොත් එහෙනම් උපසම්පදා. හරි. උපසම්පදා කටයුතු මෙයාගේ කාලේ තාමත් හොඳින් සිදු කරා කියන කාරණා. උපසම්පදා කටයුතු සිදු කරනවා භික්ෂුන් වහන්සේලා, සාමණේර භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරනවා. පැහැදිලි කියන කාරණා මේ වගේ දේවල් සිදු වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම තමත් ගත්තොත් මේක ඇත්තට පොතේ සඳහන් වෙන්නේ නැහැ. වාගේ පොතේ ලියන්න පුළුවන් වාට. හරිද? මෙයයි කාලේ කතිකාවතක් සම්පාදනය වුණා. පැහැදිලිද? කතිකාවතක් කියන එක දන්නවද? මම භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දාපු විනය නීති රීති මාලාවක්. හරිද? ඒකේ නමක් දීලා නැහැ. කතිකාවතක් කරා කියන එක ඔයාලා ගන්න පුළුවන් භික්ෂූන්ගේ මේ සමගිය සඳහා භික්ෂුන්ව එකමුතු කරලා තියා ගැනීම සඳහා නීති රීති මාලාවක් ඔන්න දැම්මා. ඒ වගේම තව එකක් තමයි ඇවිල්ලා මේ ධර්මය. අපි ගත්තොත් ත්‍රිපිටකය. හරි. ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියවීම කියන කාරණා. හරි. පුස්කොළ පොත්වල ලියවන්නත් මේ කාලවකවානුවේ මේ රජතුමාට පුළුවන්කම ලැබුණා කියන එකත් මතක තියාගන්න. පැහැදිලිද නම් මේ රජතුමා
තාමත් විශිෂ්ට සේවාවක් කරපු රජ කෙනෙක් ලෙස ඔයා දකින්න ඕන. පැහැදිලිද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ උත්තරයකට ඔයාලට යන්න පුළුවන්කම තියෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් මම අද දවසේ අවසාන වශයෙන් ඔයාලට මෙතුමාගේ පස්සේ ඉන්න දෙවනි පරාක්‍රම රජතුමාවත් ඉවර කරලම ඉවර කරන තමයි අද කොටස හදාන්නේ. අපි එන යනවා අවසාන ලොකු ප්‍රශ්නට යන්න හදාන්නේ. එහෙනම් මේක මකන පුතේ මේක බලා ගන්න හොඳට මේ ප්‍රශ්න තාමත් හොඳින් මෙස විස්තර කරලා දෙන මේවාට ලියන්න පුළුවන් විදියට ඉතාමත් ඕන කෙනෙකුට ලියන්න පුළුවන් ආකාරයට තමයි මේවා විස්තර කරලා දෙන්නේ. තාමත්ම හිමි තාමත්ම හොඳින් ඔයාලා ඒවා බලන්න ඕන. දිගට මේ වීඩියෝස් බලන්න ඔයා ඇදලිද? හරි. ඒ නිසා මතක තියාගන්න ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් යාළුවන්ටත් කියන්න අපි channel එක සබ්ස්ක්‍රයිබ් කරන්නයි කියලා. පැහැදිලිද කියන කාරණාව? හරිද? මොකද දිගටම සර් බලාපොරොත්තු වෙනවා තව තව වීඩියෝස් ටිකෙන් ටික මේ ඔයාලට එවන්න. පැහැදිලි. ඒතකොට ඔයාලට පුළුවන් ලොකු දැනුම් සම්භාරයක් ගන්න පුළුවන්කම තියෙනවා මේ ඔස්සේ. හරි. ඒ වගේම අපි ඊළඟ කාරණාවට යන අවසන් කාරණාව ගාවට යන්න හදන්නේ. එහෙනම් ඒ තමයි ඇවිල්ලා මතක් කරන්න ඕන අපි දෙවෙනි පරාක්‍රම බාහු රජු කරන ලද සේවාවන් හරිද අපෙන් අහනවා 3 විග්‍රහ කරන්න. පැහැදිලිද? හරි. ඒතෙන්දී අනිස්සල මට කියන්න ඕන දෙවෙනි පරාක්‍රම බාරයිතුමා. හරි. ඔයා දන්නවා අපේ චිත්‍රපටයකුත් ගියා. පැහැදිලිද? අපි කතා කරා වාට අපි චිත්‍රපටිය දැක්ක සිරිපැරකුම් කියලා. මතක ඇති වාට නේ. හරි. ඒකත් මතකේ තියාගෙන අපි ඉස්සරහට යමු. එතකොට අපි දැක්කා මේ දෙවනි පරාක්‍රම බාහු රජතුමා හරි. කුඩා කාලේ ඉඳන්ම හොඳට මේ ශාස්ත්‍ර පිළිබඳව හොඳ ශාස්ත්‍ර ඥානයක් තිබිච්ච කෙනෙක්. හරි. හොඳ ශාස්ත්‍රයක් ලබා ගන්න පුළුවන් කෙනෙක්. හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. පැහැදිලි. හරි. එතකොට මට කියන්න තියෙන්නේ ඇවිල්ලා මේ මෙතුමාට මේ පොඩි කාලේ හොඳ ඉගෙන ගැනීමත් එක්ක තව ඉස්සරහට යද්දි හොඳ ඥානයක් තිබ්බා. ඒකත් එක්ක කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලා පසු කාලනම උපාධි නාමයකුත් පිරිනැමෙනවා. හරිද? එතකොට ඕක අහනවා අපෙන් කෙටි ප්‍රශ්නයකට අහනවා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කිව්වේ කුමන රජතුමාටද? තේරුණා? උත්තරේ තමයි නම් මොකද්ද? දෙවනි පරාක්‍රම බාහු රජතුමාට. ඒතකොට ඔය කොටස අපිට ඕන වෙනවා පස්සෙත්. ඒකත් මතක තියාගෙන පොඩි කාලේ ඉඳන් මේ රජතුමාව ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. පැහැදිලි කියන කාරණාව. ඇමතිවරයෙක් ඉන්නවා. ඔයාලට අච්චුපතෙත් තියෙනවා ඕක 98 පිටුවේ මේ යටම තියෙන අන්තිම කොටසේ දේවපති රාජ ඇමතිගේ නමත් අමතක කරන්න එපා. තේරුණාද? ඒක අහන්නත් පුළුවන්. කවුද මේ රජතුමාව කුඩා කාලේ ඉඳන් බලාගත්ත කෙනා? තේරුණාද කියන එක? දේවපති රාජ ඇමති. හරි. ඒතර මේ කාලේද ලොකු හාමුදුරුවන්ගේ නම කවුද? මේ රජතුමාට උගන්වපු හාමුදුරුවන්ගේ නම කවුද? සංඝරක්කිත මාහිමියන් කියලා ඔයාලට දෙන 98 පිටුවේ පළවෙනි ඡේදය තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් මම ඔතනින් යන්න හදන ඉස්සරහට ඔය කෙටි ප්‍රශ්න තුනක් දීලා ලොකු ප්‍රශ්නෙට යන්න හදන්නේ. හරි. එහෙනම් ඉන්න අවසන් වශයෙන් දෙන්න යන්න. එහෙනම් පළවෙනි මාතෘකාව ගන්න ඇවිල්ලා ආක්‍රමණ කීපයකින් හරි ආක්‍රමණ කීපයකින් රට බේරා ගැනීම කියන මාතෘකාව යන්න හදන්නේ. හරි. එහෙනම් දැන් මම ඉස්සෙල්ලා කිව්වා මෙයාගේ තාත්තා තුන්වෙනි විජයබාහු එයා කාලිංගමාර්ග පදන මේ කාලිංගමාර්ග මරා දාන්න පරාජයට පදනම දැමීමක් ගැන මම කතා කරා. හරි. එතකොට මේ රජතුමාට ඇත්තටම තිබ්බේ මෙයාම ඉන්නවා දඹදෙනියේ ඉන්නවා. පැහැදිලි කියන කාරණාව. හරි. මේ දඹදෙනි රාජධානියේ ඉන්නවා. පැහැදිලිද? එතකොට පොළොන්නරු රාජධානියේ ඉන්නවා කවුද? කාලිංග මාර්ගයේ ඉන්නවා. පැහැදිලිද? කාලිංග මාර්ගයේ ඉන්නවා. හරි. එතකොට මේ කාලිංග මාර්ගව පරාජය කරන එක තමයි අපේ දෙවනි පරාක්‍රම බාරයිතුමා ඔළුවේ තිබ්බේ. ඒත් දෙවනි පරාක්‍රම බාරයිතුමාට ලොකු සේවාවක් සැපුවා තාත්තා. හොඳ පදනමක් දැම්ම. මොනවාද පදනම? අපි කො දැන් මේ දෙවනි පරාක්‍රම බාරයිතුමාට ඕනද යාපවි සුබසෙන්පතිව ගෝවින්දමල්ලේ ගෝණේක බාව ආදිපාදිවරයව මිනිපේ සංකසන මේගොල්ලෝම පරාජය කර කර ඉන්න ඕනද? වණි නායකයෝම නෑනේ. ඕන්නේ නැහැ. ඒ ඔක්කොම තාත්තා කරලා ඉවරයි. දෙවෙනි එක ශක්තිමත් හමුදාවක් හදන්න ඕනද? නැහැ. හමුදාවක් තාත්තා හදලා ඉවරයි. හරි. ඒ හමුදාව දාමන මායා ප්‍රදේශ අල්ල ගන්න ඕනද? නැහැ. ඒව තාත්තා කරලා ඉවරයි. තේරුණා? දළදා වහන්සේ ඒක හොය ඉන්න ඕනද කියන්නේ නැහැ. අර බෙලිගල පර්වත මුදුනේ තියෙනවා. ඒ නිසා මේ දළදා වහන්සේව බෙලිගල පර්වත මුදුනේ මුලින්ම කරන දේ තමයි ගේනවා රාජ්‍ය තිවින රාජධානිය කියන දඹදිනියට ගේනවා. අපි ඊළඟේදී කතා කරමු.
දඹදෙනියේ දළදා මාලිගාවක් හදලා තැන්පත් කරලා මට මෙතන කියන්න ඕන දෙනවා පොරොන්දුවක්. ජනතාව ඉස්සරහා දළදා වහන්සේ ඉස්සරහා දෙනවා පොරොන්දුවක් දෙනවා. හරි. මොකක්ද මේ පොරොන්දුව? කාලිංග මාගව පරාජයට පත් කරනවාමයි කියන කාරණා. හරි. එහෙනම් මෙයා සේනාව ඔක්කොම හරි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ යුද්ධයට යන්න ලෑස්තිලා ඉන්නකොටම මෙන්න එනවා නොහිතපු ආක්‍රමණය. අපි යන් ආයෙමත් සිටියමත් අඳින්න. හරි. එතකොට පුතේ මේ බලන්න දැන් මෙන්න මම මෙතන ආදිවා මෙන්න සිටියමත්. හරි. දැන් මේ ඇවිල්ලා ඉන්දියාව. මේ ඇවිල්ලා මතක තියාගන්න බුරුන්ඩි. මෙයා තායිලන්තේ. මෙයා කාම්බෝජය. මෙයා ඇවිල්ලා ලාओस, මෙයා ඇවිල්ලා වියට්නාම්, මෙයා මැලේසියා, සුමාත්‍රා, ජාවා අපිට ඕනේ මම ලංකාව අඳිනවා. මේ මැලේසියාව තියෙනවනේ. මලය අර්ධද්වීපේ තියෙනවනේ. පැහැදිලිද? මෙහෙන් ඉඳන් එනවා ලංකාවට ආක්‍රමණයක්. පැහැදිලි. කවුද කියලා බලමු එහෙනම්. එයා තමයි පුතේ මතක තියාගන්න චන්ද්‍රබානු. එහෙනම් චන්ද්‍රබානුගේ ප්‍රථම ආක්‍රමණය නම පුතේ අපේ රට. පැහැදිලිද? හරි. ඒතර මේ චන්ද්‍රබානුගේ ප්‍රථම ආක්‍රමණය මෙයා ඇවිල්ලා අපේ හිල්ලනවා දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ඉල්ලනවා. දන්ත ධාතුවයි පාත්‍ර ධාතුවයි දුන්නොත් එහෙම රජුගේ රජකම නැති වෙලා යනවා. හරි. ඒ නිසා මෙයාගේ ඉන්නවා බෑන කෙනෙක් ඉන්නවා. හරිද? ඒ බෑනාගේ නම තමයි මතක තියාගන්න වීරබාහු. ඒ වගේම දෙවනි පරාක්‍රමබාහු සහෝදරයෙක් ඉන්නවා. එයාගේ නම තමයි බුවණිකබාහු. හරි. එහෙනම් වීරබාහුවයි බුවණිකබාහුවයි ධම්මලා චන්ද්‍රබානුව පරාජයට පත් කරනවා. එතකොට පුතේ එයා මැරෙන්නේ නැහැ චන්ද්‍රබානු මේ වෙලාවේ. චන්ද්‍රබානු අපි විශ්වාස කරනවා එක්ක ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඉන්නට ඇති නැත්නම් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ඉන්නට ඇති කියලා. පැහැදිලිද? හරි. ඒතකොට දැන් තියෙන රට ඇතුලේ ආක්‍රමණය. කවුද? කාලිංග මාග. එහෙනම් කාලිංග මාග ආක්‍රමණය තමයි කාලිංග මාගව පරාජය කිරීම තමයි දැන් තියෙන අභියෝගය. 1215 ක්‍රිස්තු වර්ෂය ආවේ. එයා මරන්නේ දැන් අපි 1200 කියන්නේ 55. ඒතර මේක මෙයාව තනියෙන් අපිට පරාජය කරන්න ටිකක් අපහසුයි. මොකද අපි දන්නවා 24000 කේරළ සෙබළුන්ම මෙයා අරගෙන ආවේ. හරි. දැන් මේගොල්ලෝ අවුරුදු 40ක් මෙයා පාලනය කරපු ඒ දේත් එක්ක දැන් පිරිස වැඩි වෙලා පුතේ තවත්. ඒක නිසාවෙන් පැහැදිලිද මේ ආක්‍රමණය පරාජය කරන්න ටිකක් අපහසුයි. නමුත් මගේ යාළුවෙක් ඉන්නවා. කවුද කොහෙද දන්නවද? දෙවනි පරාක්‍රම බරතුමාගේ යාළුවෙක් කොහෙද ඉන්නේ? මතක තියාගන්න මේ පාණ්ඩ්‍ය දේශය. ඒතර පාණ්ඩ්‍ය දේශයේ ඉන්නවා කෙනෙක්. අපි යාගේ නම තමයි මම මෙහෙන් ලියන්නම්. මෙතනින් ලියන්නම්. හරිද? එයාගේ නම තමයි මතක තියාගන්න ජටා වර්මන් සුන්දර පාණ්ඩේ. හරි. කවුද නම? ජටා වර්මන් සුන්දර පාණ්ඩේගේ උදව් වරා එයා ඇවිල්ලා පුතේ එයා මම දැන් ලංකාවක් ඇන්දෝ එයා නැගෙනහිරින් පහර දෙනවා. හරිද? එතකොට අපිත් පුතේ අනිකුත් පැති වලින් ගිහලා පහර දීලා බටහිරින් දකුණෙන් අපි පහර දීලා කාලිංග මාගව කවරද 1255 වෙද්දී එයාවත් මරලා දානවා. පැහැදිලිද කියන එක. හරි. එහෙනම් දැන් රජතුමාට දෙවනි පරාක්‍රමබාහු රජතුමාට තියෙන රට ගොඩ නගන්න. හරි. එයා එහෙම හිතලා දැන් මොන ආක්‍රමණ ඉවරයි කියලා හිතලා ඔන්න ඉන්නවත් එක්ක මොකද වෙන්නේ? මේ පැත්ත හැරලා අනිත් පැත්ත හැරෙද්දි මොකද වෙන්නේ? ආයෙසරයක් ඇවිල්ලා කවුද? චන්ද්‍රබානු. චන්ද්‍රබානු ඇවිල්ලා ආයිල්ලනවා දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ඉල්ලනවා. ඒතර මේ දෙක දෙන්න බෑනේ. අපි දන්න රජකම නැති වෙනවා කියලා. ඊට පස්සේ අපේ රජතුමාගේ ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න අපේ දෙවනි පරාක්‍රමබාහු රජතුමා නැවත සැරයක් පැහැදිලි ජටාවර්මන් සුන්දර පාණ්ඩේ උදව් පතනවා චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණය පරාජය කරන්න. කවුද? ජටාවර්මන් සුන්දර පාණ්ඩේගේ උදව්ව සහ දෙවනි පරාක්‍රමබාහුගේ පුතෙක් ඉන්නවා. එයාගේ නම තමයි තුන්වන විජයබාහු. හරි. තුන්වෙනි විජයබාහු නෙමෙයි පුතේ. කවුද? හතරවන කියන විජයබාහු. එයා හතරවන විජයබාහු. හරි. තාම රජ වෙලා නැති හින්දා අපි කියන්න ඕනේ හතරවෙනි විජයබාහුකම ඇති. විජයබාහුව ධම්මලා ජටාවර්මන් සුන්දර පාණ්ඩේවත් ධම්මලා මේ කවුද? අපේ චන්ද්‍රබානුගේ දෙවනි ආක්‍රමණය මරලම දානවා, පරාජය කරලා දානවා. එහෙනම් එක ආක්‍රමණයක් නෙවෙයි ආක්‍රමණ 3කින් රට බේරගත්ත පාලකයා තමයි කවුද එහෙනම් කතා කරන්න. අපි කතා කරනවා දෙවනි පරාක්‍රමබාහු. අපි එයාගේ දෙවනි මාතෘකාවට යන්න හදන්නේ. මම මේක මකනවා ඉක්මනින්ම. දැන් දෙවනි මාතෘකාව ගාවට එනකොට කියන්න තියෙන්නේ බුදුදහමට කළපු සේවය. හරි.
එයා බුදුදහමට ඉතා විශාල සේවයක් කරනවා. එහෙනම් අපි යන්න හදන්නේ එතෙන්ට. බලමු දෙවෙනි මාතෘකාව බුදු දහමට කළ සේවය කියන මාතෘකාවේ මම ඉන්නේ. හරි. එතනදී ඔයා දන්නවා දැනටම හරි. අපි දන්නවා බෙලිගල තිබු දන්ත ධාතුන් වහන්සේ ගේනවා පුතේ කොහෙටද? දඹදෙනියට ගෙනල්ලා දඹදෙනිය හදන පුතේ දලදා මාලිගාවක් හදලා ඒ දන්ත ධාතුන් වහන්සේව තැන්පත් කරනවා පුතේ. හරිද? ඒතර මේක ලියවෙන්න ඕන මිනිස්සුන්ට අර දැන් බෙලිගල මරවත මුදුනේ තියෙනකොට ටිකක් අමාරුවෙන් මේගොල්ලෝ වැඳුම් පිදුම් කරේ. දැන් ඉතා පහසුවෙන් වැඳුම් පිදුම් කරන්න දැන් පුළුවන්කම ලැබුණා. ඒතර මේක රජතුමාටත් ඉතාමත් හොඳ වුණා. ජනතාව රජතුමාට කැමති වෙන්න මේක තවත් හේතුවක් බවට පත් වෙනවා කියන එක ඔයාලා ලියන්න. ඒ වගේම තව පැත්තක් මම ඔයාලට කියන ඉස්සලා අපි ඒක ලියවෙමු. අපි කියමු එහෙනම් කොහෙටද? දඹදෙනියේ හරි දලදා මාලිගාවක් සෑදීම. මාලිගාවක් සාදා දලදාව තැන්පත් කිරීම කියන කාරණාව මතක තියාගන්න ඕන. ඒ වගේම දැන් අපි දන්නවා මේ කාල සමයේදී චන්ද්‍රබානු ආවා, චන්ද්‍රබානු දෙපාරක් ආවා, කාලිංග මාධව ආක්‍රමණ ගොඩේ මේ කියන කාරණාවත් එක්ක අපි දන්නවා මේ බුදුදහමේ යම් කිසි විදිහක පරිහානියක් ඇති වුණා. එතකොට මේ බෞද්ධ ශාසනය තුළට හරියට මතක තියාගන්න දුස්සීල මහණුත් පුතේ ඇතුල් වුණා. පැහැදිලිද කියනක නරක මහණුන් ඇතුල් වුණා. විනයදර ධර්මදර භික්ෂූන් හිටියා වගේම අර දුස්සීල මහණුත් ආවා. එතකොට මේ දුස්සීල මහණුන් ඉවත් කරන්න ඕන. තේරුණාද කියන කාරණා. හරි එතනදී මොකද උනේ? මේ රජතුමා අන්න බුරුමෙන් හරි බුරුමයෙන් හරිද ධර්මදර සහ විනයදර භික්ෂූන් වහන්සේලාව ගෙනල්ලා අපේ රටේ උපසම්පදාව කියන පිහිටෙව්වා කියන එක මතක තියාගන්න ඕන. පැහැදිලිද කියන කාරණාව. හරිද? අපේ රට සාමණේර හාමුදුරුවෝම උපසම්පදා කරනවා. පැහැදිලිද? ඒ වගේම දුස්සීල මහණුන් ඉවත් කරලා ශාසන පාරිශුද්ධියක් ඇති කරා මේ කාලවකවානුව තුල. ඒ නිසා නැවත භික්ෂුන් වහන්සේලා නොබෙදීම සඳහා මේ කතිකාවතක් සම්පාදනය කරනවා. ඉතින් මා දන්නවා කතිකාවතක් කියන්නේ භික්ෂූන්ගේ විනය නීති රීති පිළිබඳව දාපු නීති සම්භාරයක් කියන එක ආදන්නවා. එතකොට අපි මේක දඹදෙනියේ වෙච්ච නිසා අපි කියනවා මොකක්ද එහෙනම් කියන්නේ දඹදෙනි කතිකාවත කියලා තමයි පුතේ මේකට කියන්නේ. පැහැදිලිද? භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් විනය නීති රීති සංග්‍රහයක් දා. පැහැදිලිද? දඹදෙනියේ වෙච්ච නිසා අපි කියනවා දඹදෙනි කතිකාවත. අපි ප්‍රශ්නයක් අහනවා දඹදෙනි කතිකාවත කවුද කරේ? දෙවනි පරාක්‍රමබාහු රජතුමා. ඒ වගේම අපි එකතු කරන්න ඕන මේ රජතුමා විසින් ගම්වර පූජා කරනවා. ගම්වර පූජා කරනවා කොහෙද? වෙහෙර විහාර වලට. එහෙනම් වෙහෙර විහාර වලට ගම්බිම් පූජා කරනවා. ඒ කියන්නේ පුතේ හරි. අපේ සාමාන්‍ය රජු මේ පන්සල් ටික රැක ගන්න ඕන පුතේ. හරි. මේ හාමුදුරුවෝ රැකගත්ත ඉස්සර ඉඳන්ම. ඒතකොට හාමුදුරුවෝන්ට තියෙන ප්‍රශ්න, පන්සලට තියෙන ප්‍රශ්න ගැන හොයලා බලනවා මේ රජු. එතකොට ඒ නිසා ගොඩක් ලාණ කරන වැඩක් තමයි මේ වෙහෙර විහාර වලට ගම්බිම් පූජා කරනවා. අපි ගම පන්සලක් තියෙනවා කියලා ඒ පන්සලට අහල පහල දෙන ගම්බිම් පූජා කරනවා. හරිද? එතකොට ඒ ගමේ ඉන්න මිනිස්සු ඒගොල්ලෝ වගා කරන අස්වැන්නෙන් කොටසක් ඉස්සර රජුට දුන්නේ. දැන් රජුට දෙන්නේ දැන් කාටද? පන්සලට. ඒ පන්සලට ලැබෙන ඒ මුදල් වලින් තමයි අර කටිනේ කරගන්නේ. පැහැදිලිද? ඒ වගේම ඒ පන්සලේ තියෙන ඒ ආහඳුරට අවශ්‍ය කරන දානමාන කටයුතු වෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම සුදු තීන්ත ගන්න වෙන්න පුළුවන්. මේ දේවල් කරගන්නේ පන්සලේ තියෙන දේවල් කරගන්නේ මේ මුදල් වලින්. ඒ නිසා මේ රජවරු අනිවාර්යයෙන්ම වෙහෙර විහාරවල ගම්බර පූජා කරා. මේ රජතුමත් එහෙම ගම්බර පූජා කරපු රජ කෙනෙක් ලෙස වාලියන දෙවනි කොටස වාගේ නිමා කරලා දාන්න. මම යන අවසාන කොටසට තුන්වෙනි මාතෘකාවට යන්න හදන්නේ පුතේ. එහෙනම් අපි මේක මතනවා. තුන්වෙනි කාරණාව තමයි ඔළුව තියාගන්නවා හොඳට සාහිත්‍යයට කරමු සේවය. හරිද? අපි කලින් කතා කරන්නේ සාහිත්‍ය අංශයේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා කියලා. එහෙනම් අපි කියනවා සාහිත්‍ය අංශයට කළ හරි මෙහෙවර නැත්තම් කළ සේවය කියන එක ඔයාලට මම ගන්නවා. හරි. එහෙනම් එතෙන්ට ගියාම අපි දන්නවා කුඩා කාලේ ඉඳන්ම මේ රජතුමා හරි අපි කිව්ව හොඳ උගත් කෙනෙක්. හරි. ඒ නිසාම අපි දැක්කා පසු කාල වෙනකොට උපාධි නාමයකින් පිදුම් ලබනවා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලා. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමයකින් පිදුම් ලැබුවා කියන කාරණාව මතක ඇති. ඔයා ඒකත් ලියවෙන්න ඕනේ. නෑම ප්‍රශ්නයක්
හරිද? කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු කියලා හැඳින්වුවේ කුමන රජතුමාව? දෙවනි පරාක්‍රම බව රජතුමා කෙටි ප්‍රශ්නයකට තියාගන්න මෙතනට ලියවෙන්න ඕන විස්තර කිරීමකදී. ඊළඟට එකතු කරනවා ඒකට අපි තව කාරණාවක් මෙතුමා විසින් පොත් රචනා කරා. මොනවද පොත්පත් ටික? එහෙනම් අපි කියන්න කැමති ඇවිල්ලා එන්න පොත්පත් එකක් තමයි පුතේ කෞසිලුමින. හරි? කෞසිලුමින විසුද්ධි මාර්ග සන්නස වන විනිස සන්නය. හරි. මෙන්න මේ කියන කෘති එතුමා විසින්ම රචනා කිරීම කියන කාරණා. ඒ විතරක් නෙමෙයි. රාජ අනුග්‍රහය ලබා දුන්නා. හරි. තව උගත් පිරිසට මේ පොත්පත් ටික. බලමු මේ කීපයකට ඔයා එකතු කරන්න ඕන මෙතෙන්ට. එකක් වා දාන්නවා සද්ධර්ම රත්නාවලිය. හරිද? කවුද ලියන්නේ? ධර්මසේන හිමි. හරි. ධර්මසේන හාමුදුරුවෝ. ඊට පස්සේ අපි යනවා බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ නැත්නම් අපි කියනවා පූජාවලිය. පූජාවලිය ලියනවා කවුද? බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. ඊළඟට අපි ගියොත් එහෙම සිදස්සංගරාව. සිදස්සංගරාව ලියනවා කවුද? වේදේය හිමි නැත්නම් විදේහ හිමි කියලා අපි කියන වේදේහ හාමුදුරුවෝ. හරිද? ඊට අමතරව මම මෙතන ලියනවා සමන්ත කූට වර්ණාව. සමන්ත කූට වර්ණාව. හරි වර්ණාව. ඒ වගේම බේසජ්ජ මංජුසාව. බේසජ්ජ මංජුසාව. හරි. මේ වගේ කෘති ගණනාවක් මේ දඹදිව්ගේ ලියවෙනවා. ඒවට රාජ අනුග්‍රහය ලබා දෙන්නේ කවුද? දෙවනි පරාක්‍රම බව රජතුමා කෙනෙක් ලියා. ඒ වගේම මතක තියාගන්න අවසන් කරන්න පිරිවෙන් කීපයක් පිළිරනවා. මම දෙකක් නම් දෙන්නම් ඔයාලට මෙතනින්. එකක් තමයි කුරුණෑගල. හරි කුරුණෑගල සහ මේ බෙලිගල කියන ප්‍රදේශයේ පිරිවෙන් පිළිරනවා. දැන් පිරිවෙන් තුලින් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා ගිහියොන්ට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ හරහා තමයි හොඳ උගත් පරිණෝණවල් පසු කාලීනව බිහි වෙන්නේ. ඒ නිසා මේ සාහිත්‍ය මේ අවබෝධය ලබා දෙන්න මේ පිරිවෙන් පිළිටවීම ඉතාමත් වැදගත් වුණා. ඒ නිසා මේ රජතුමා ඉතාමත් හොඳ සේවාවක් කරපු ප්‍රබලම රජ කෙනෙක් කියන එක මතක තියාගන්න. මේ පාඩමෙන් ලොකු ප්‍රශ්න රචනාමය ප්‍රශ්න අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි පුතේ මේක. සවාල් ඇස්ති වෙන්න ඕන. හොඳට මේක බලන්න ඕන. හරිද? ඒ නිසා මම අද දවසේ මේ කොටස නවත්තන්නයි පුතේ හදන්නේ. අපි ඊළඟ දවසේ හරි මේෙන් පස්සේ අපි කතා කරන දින 4 වෙනි විජේවහරතුමා ගැන යාපහුව ඉඳන් අපි තව කොටසක් කතා කරනවා අපි ඊළඟ කොටසදී. එහෙනම් අපි අද දවසේ නතර කරන්න පුතේ සංජීවසේ හදන්නේ. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් සසමුදෙනවා. එහෙනම් ආයිබෝවන්.